මේ ගන්න මේ 17 වෙනි පේපර් එක. හරි. අපි දැන් මේ විදිහේ පේපර්ස් 16ක් සම්පූර්ණ කරලා ඉවරයි. අද 17 වෙනි කියන්නේ. හරි. එතන මේ වෙද්දී ඉගෙන ඔයාලා ලියලා තියෙන පේපර්ස් කාගේ හරි ලකුණු තාම අඩුයි නම් ඔයාලට පුළුවන් කලින් පේපර්ස් එක අපෙන් ඉල්ලගෙන පිළිවෙලට ලියන්න. සහ ඩිස්කෂන් වලට වීඩියෝ කොහොමද දාලා ඇති පේපර්ස් 9 වගේ නම් තමයි වීඩියෝස් දාලා ඇත්තේ. අනිත් ළඟදීම අප්ලෝඩ් කරනවා. හරි. එතකොට මේ පේපර්ස් සාපේක්ෂව ඒ කියන්නේ උසස් පෙළ මට්ටමේ තමයි සිලබස් එක නැති මුකුත් මේක අහලා නැහැ. උසස් පෙළ මට්ටමේ හැබැයි ඊට පොඩක් උඩ මට්ටමකින් තමයි අහලා තියෙන්නේ. එතන මේ පේපර් එකේ වට ලකුණු කීයක්ද තියෙන්නේ? ඊට වඩා A level පේපර් එකේ වගේ ලකුණු. හරි? වගකීමෙන් කියනවා මගේ පේපර් එකේ වාගන්න ඊට වඩා අනිවාර්යයෙන්ම වැඩි උසස් පෙළ විභාගෙදී වාගන්න ලකුණු. හරි. බලන්න ප්‍රශ්න අංක 1. දී ඇති සංයෝග වල තාපාංක වැඩි වෙන නිවැරදි අනුපිළිවෙල වන්නේ. තාපාංක. හීලියම්, නියෝන්, CO2, NO2, CH4, NH3 සහ H2O. හරි? ඔන්න 8ක්ම තියෙන 7ක්ම තියෙනවානේ. මෙන් ඔහොම සංයෝගයක තාපාංක අපි සංසන්දනය කරද්දී අපි සලකන්නේ මොනවද? එයාගේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රධාන අන්තරණක බල වර්ගය. හරිද? සහ අණුක ස්කන්ධ. සහ ඒ දෙකෙන්ම බැරි අවස්ථාවලදී වර්ගඵලයක් තරඟ. කුස්ති වර්ගඵල. එතන මෙහෙම හරිද? ඒ කියන්නේ ඇයි ඔය මේ බල වර්ගය සහ ස්කන්ධ සලකන්නේ? දැන් ගොඩක් වෙලාවට අණු අතර තියෙන ආකර්ෂණ බල ගොඩක් ප්‍රබලයි නම් ඒව වෙන් කරන්න අමාරුයි. ඒ කියන්නේ වාෂ්ප කරන්න අමාරුයි. හරි? සමහර තැන්වල තියෙනවා තියෙන අපිට සැලකෙන අපිට ඇහැට අපි කියන්නේ ඇහැට නෙවෙයි අපිට නිරීක්ෂණය වෙන බලයට අමතරව ලන්ඩන් බල කොහොමද තියෙනවනේ? ලන්ඩන් බල ප්‍රබලන අවස්ථාවක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඔය තියරි ටික සම්බන්ධ කරලා තමයි අපි උසස් පෙළ මට්ටමින් ඔක සංසන්දනය කරන්න ඕනේ. හරි? දැන් සමහර අය මේ කියන්නේ සංයෝග තාපාංග පාඩම් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය තාපාංග. හැබැයි අවුලක් තියෙනවා 2024 පේපර් එකේ. එහෙම MCQ එකව පළවෙනි MCQ එක. ඒතර උසස් පෙළ අපි තරක ටික කතා කරනවා. තියෙන ප්‍රධාන ආකර්ෂණ බල වර්ගය සහ අණුක ස්කන්ධය. ඒ පොයින්ට් වලින් විතරයි උත්තරේ ලකුණු හම්බුනේ. ඒ කියන්නේ ඇත්තම සත්‍ය උත්තරේ වෙන එකක් ලකුණු දුන්නේ උසස් පෙළ සීමාවේ තර්කානුකූලව ගන්න පුළුවන් උත්තරේ. එතකොට පාඩම් කරන එක නෙවෙයි. හරිද? ඔයාලා බලන්න කියන්නේ සාමාන්‍ය සත්‍යම තාපංගය වැඩි වෙන කෙනෙක්ගේ හැබැයි ලකුණු හම්බුනේ උසස් පෙළ සිලබස් එකේ සීමාවෙන් තර්ක කරලා ගන්න පුළුවන් උත්තරේ. හරිද? එතකොට මේකෙදී අපි පොයින්ට් කීපයක් පාවිච්චි කරනවා. මොකද ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන බල වර්ගේ. විශේෂයෙන්ම හයිඩ්‍රජන් බන්ධන තියෙනවා නම් සාමාන්‍ය තාපාංක වැඩි. කියන්නේ සංයෝගයක O ඉරක් H, N ඉරක් H, F ඉරක් H වගේ සහ සංයුජ බන්ධන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සංයෝගයේ අණු අතරේ අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. අහන පටල ගන්න එපා. ඉගෙන මොනවා හරි සංයෝගයක FH නැත්නම් NH නැත්නම් OH වගේ බන්ධනම තියෙනවා. හරිද? බන්ධනම තියෙනවා නම් මේ සංයෝගවල අණු අතරේ අනිවාර්යෙන් අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. H බන්ධන. ඒක ගොඩක් ප්‍රබලයි. සහ ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන පවතින මෙහෙම බන්ධන තියෙන්න ඕනේ නැහැ. හරිද? තියෙන්න ඕන ධන ගතියක් ධන ස්වභාවයක් තියෙන හයිඩ්‍රජන් ඍණ කියන්නේ ඍණ ද්‍රව්‍යයක් තියෙන ඔක්සිජන් ෆ්ලෝරින් නයිට්‍රජන් පරමාණු. හරිද? එතකොට මේ හැබැයි මෙහෙම බන්ධනම තියෙන සංයෝගවල අණු අතරේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හරිද? ඊට අපි සාමාන්‍ය සලකනවා අණුක ස්කන්ධේ ලොකු වෙන සාමාන්‍ය 200 වගේ කියන්නේ. ඒක හරිම සංඛ්‍යාවක් නෙවෙයි. අණුක ස්කන්ධේ සාමාන්‍ය ලොකු වෙනසක් නැත්තම් 200කවත් වෙනසක් නැත්තම් ඒ වෙලාවට කියන්නේ අපි දෙන්නෙක් සංසන්දනය කරද්දී උන් දෙනගේ අණුක ස්කන්ධ 100ක්වත් කියන්නේ හයිඩ්‍රජන් බන්ධන තියෙන එකට වැඩිය 200ක් වගේ ස්කන්ධ අපි සාමාන්‍යයෙන් සලකනවා. හැබැයි එහෙම ලොකු ස්කන්ධ වෙනසක් නැත්තම් සාමාන්‍ය හයිඩ්‍රජන් බන්ධන තියෙන එක තාපක වැඩි. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් දැන් ද්විරව බල සහ ලන්ඩන් බල ද්විරව බල සාමාන්‍ය ප්‍රබලයි. හැබැයි ඒක මෙහෙමයි. අණුක ස්කන්ධේ
සැලකිය යුතු වෙනසක් නැත්නම් සාමාන්‍ය 15ක 20ක වගේ වෙනසක් නැත්නම් ඒ වෙලාවට දියුර බල තියෙන තාපක් වැඩි. අර අණු ස්කන්ධේ සැලකිය යුතු වෙනසක් නැත්නම් අන්න ඒ අවස්ථාවේදී දියුර බල තියෙන එකගේ තාපක් වැඩි. හරිද? හැබැයි අණු ස්කන්ධේ සාමාන්‍ය වෙනසක් තියෙනවා. සාමාන්‍ය 20ක ඊට වඩා වැඩි වෙනසක් වගේ තියෙනවනේ. එතෙන්දී ස්කන්ධයේ තාපක් වැඩි. හරිද? ඔය පොයින්ට් ටික ඔළුවේ තියාගන්න. ඔය මම ඔය 200 300 15 20 කියලා කිව්වේ සාමාන්‍ය දල වශයෙන්. හරියම නෙමෙයි. හරිද? එතකොට මම මුලින් ඇඳගන්න මේ සෙට් එක. මුලින්ම ඉන්නවා හීලියම්. උච්ච වායුවක් තනි පරමාණු විදිහට තියෙනවා. ආයේ නියෝන් ඉන්නවා. ඊළඟට CO2 තියෙනවා. මෙන්න CO2. ආයෙම NO2 තියෙනවා. මේ NO2 මතකද නැ හැදේ. මේක අර විශේෂ ලුයිස් එහෙම මතකද? ඒ කියන්නේ n ගේ අෂ්ටකයේ සම්පූර්ණ කරලා අපිට මේක ඇඳගන්න බෑ. එතන මේ මද වශයෙන් හරිද? NO2. ආයෙම CH4. මෙයා CH4. ඊට පස්සේ NH3. මෙන්න NH3. ඇමෝනියා කියලා සිංහලෙන් කියනවා NH3. ආයෙම H2O. දැන් බලමු මෙයාලගේ අණු ස්කන්ධය සහ කියන්නේ අණු අතර තියෙනවා කියලා අපිට පේන. කියන්නේ සාමාන්‍ය අපිට බලා ගන්න පුළුවන්. කියන්නේ අපිට ඇත්තට පේන නෙවෙයි. මෙතන ව්‍යුහ අණුව අපිට හිතා ගන්න පුළුවන් බලවර්ග. මේ එතකොට මෙතන ගත්තොත් මෙයා කොහොමද තනි පරමාණුනේ. ඒ කියන්නේ ද්විතීය ගුණ කොහොමද තියෙන්න බෑනේ. එහෙනම් මුංගේ තියෙන ලන්ඩන් බල. ලන්ඩන් බල අණු ස්කන්ධය 4යි. නියෝන්ගේ තියෙන ලන්ඩන් බල උගේ 20ක් වගේ තියෙනවා සාමාන්‍ය. හරි. CO2 ගත්තාම C ට වඩා O ගේ විරුද්ධින්දා වැඩි හින්දා ඉලෙක්ට්‍රෝන O පැත්තට ඇදෙනවානේ. මෙහෙත් O පැත්තට ඇදෙනවා. එහෙම එක සමාන බල දෙකකින් දෙපැත්තට ඇද්දොතින් සමස්ත බලයෙන් සම්ප්‍රයුක්ත බලයක් එන්නේ නැහැනේ. මේක බල නෙමෙයි මේ විරුද්ධින්දා වහන්. ඒ කියන්නේ මෙහාට දීර්ඝ ගුණයක් තියෙනවා මේ බන්ධනේ. මෙයාගෙත් තියෙන හැබැයි සමස්ත ගත්තම ඇදීම කැපිලා යනවා. ඒ කියන්නේ සමස්ත අණුවක අණුව නිර්ද්‍රව්‍යයි. ඒ කියන්නේ O2 කියන අණුව sorry C අණුවේ CI. අන් CO2 කියන අණුවේ C ඉරක් O බන්ධන ද්‍රව්‍යයයි සමස්ත අණුව නිර්ද්‍රව්‍යයි. එහෙනම් මෙයාගේ අණුව නිර්ද්‍රව්‍යයෙන් හින්දා තියෙන ප්‍රධාන බල වර්ගය මොකක්ද? ලන්ඩන් බල. ලන්ඩන් බල. හරිද? ස්කන්ධ 12යි 16 32යි 44යි. මෙයා ගත්තොත් මෙහෙට ඇදෙනවා මෙහෙට. ඔහොම ඇදුණා කියන්නේ මෙන්න මේ පැත්තට යම් දීර්ඝ ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේක ද්‍රවීය අණුවක්. ඒ කියන්නේ මෙයාගේ අංශ අණු අතරේ ද්විද්‍රව බල තියෙනවා කියලා ගන්න පුළුවන්. ස්කන්ධ ගත්තොත් 14යි 32යි 14යි කියන කී 46යි. හරි. මෙයා ගත්තොත් මේ C ගේ තමයි වැඩි විදිහට මෙහාට දෙනවා මෙයා මෙහෙට මෙයා මෙහෙට මෙයා මෙහෙට. ඔක්කොම කියන්නේ චතුස්තලිය ඔහොම තල්ලු කරොත් සමස්තයක් නැති හින්දා මෙයා නිර්ද්‍රව්‍යයි. එහෙනම් ලන්ඩන් බල තමයි තියෙන්නේ. අණුක ස්කන්ධය වෙලා 12යි 13යි 14යි 15යි 16. එක 16. n ගේ විරුද්ධතාව වැඩි. මෙයා මෙහෙට මෙයා මෙහෙට මෙයා මෙහෙට. අනිවාර්යෙන් හොඳ විදිහට ගුණ මෙතන පොඩි විශේෂයක් තියෙන මොකද්ද? ද්විද්‍රව බල උනාට පොඩි අවුලක් තියෙන මොකද්ද? ඔතන බන්ධනයේ තියෙන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. එතකොට මේ අණුව තමයි මෙයාගේ ඍණ ගතියක් තියෙන නයිට්‍රජන්. එහෙමනේ. ඔන්න ඔහම තියෙන අණු දෙකක් සෙට් වුණොත් මොකද වෙන්නේ? හටගන්න හයිඩ්‍රජන් බන්ධනය. ඒ කියන්නේ ඒක ද්විද්‍රව බලයක් තමයි ඒ වුණාට අපි කියන්නේ හයිඩ්‍රජන් බන්ධනය. එහෙනම් NH3 ගේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. H බන්ධන තියෙනවා. අණුක ස්කන්ධ ගත්තොත් 14යි 15යි 17යි මේක 17යි. හරිද? බලන්න ඔක්සිජන් H2O අනිවාර්යයෙන්ම ප්‍රබල H බන්ධන මේකේ තියෙනවා. සහ අණුක ස්කන්ධ ගත්තොත් 16 17 18යි 18යි. හරිද? අපෙන් අහන තාපාංකය වැඩි වෙන පිළිවෙල. අපෙන් අහන තාපාංකය
වැඩි වෙන පිළිවෙල. එහෙනම් මොකද වෙන්න ඕනේ? තාපාංකය වැඩි වෙන පිළිවෙල කියලා සැලකුවා. එහෙනම් කාගේද සාමාන්‍ය තාපාංකය වැඩි වෙන්න ඕනේ? හයිඩ්‍රජන් බන්ධන තියෙන කට්ටිය. එහෙනම් බලන්න H බන්ධන තියෙන කට්ටිය ඉන්නවද? එයාලට වඩා අණු විස්තර සමන් 200ක් වැඩි කවුරු හරි ඉන්නවද? හරි. H බන්ධන තියෙනවම දෙන්නෙක්ම ඉන්නවා. අණු විස්තර 17යි 18යි. ඒතර මේට වැඩිය 100 ගාණක් වැඩි කවුරුත් නැහැ නිස්කන්ධේ. එහෙනම් ෂුවර් එකටම තාපාංකය වැඩි වෙනවනේ මෙයාගේ සහ මෙයාගේ. ඒ දෙක ගත්තට පස්සේ මෙයාගේ තියෙන OH බන්ධනයක් මෙයාගේ NH බන්ධනයක් තියෙනවා. O සහ H අතර අහන්න O සහ H අතර විද්‍යුත් වෙනස තියෙනවනේ. O සහ H විද්‍යුත් ඍණතාව වෙනසට වැඩිය N සහ H අතර වෙනස අඩුයි. අහන්න විද්‍යුත් ඍණතාව ගත්තාම O සහ H අතර වෙනසට වැඩිය NH අතර වෙනස අඩුයි. ඒ හින්දා H2O ගේ H සහ O මත ඇති වෙන ද්‍රව වල ප්‍රබලත්වය වැඩි කරුවේද? NH ට සාපේක්ෂව. අහන්න H2O ගේ O මත ඇති වෙන ඍණ ද්‍රවයයි H මත ඇති වෙන ධන ද්‍රවයයි සාමාන්‍යයෙන් ප්‍රබලයි NH2 ට වඩා. ඒ හින්දා මොකද වෙන්නේ? H2O අණු අතර ඇති වෙන H බන්ධන ප්‍රබලයි NH2 ට වඩා. එහෙනම් මොකද වෙන්නේ? වැඩියෙන් ප්‍රබල බන්ධන තියෙන්නේ වැඩියෙන් ප්‍රබල අන්තරාණුක ආකර්ෂණ බල තියෙන H2O ගේ එහෙනම් තාපාංක වැඩිම වගේ H2O ගේ. හරි. තාපාංක වැඩිම H2O වල. එහෙනම් වැඩිම එක බං H2O. හරිද? තාපාංක වැඩිම H2O වල. එහෙනම් පොඩි මේ තාක්ෂණික දෝෂයක්ම කරන්න ගිහිල්ලා ආවා. මේ ඒක තාපාංක වෙනම කාගේද? H2O වල. හරිද? ඊගාවට NH3 වල වැඩිම H2O ඊළඟ NH3. ඊළඟට ආයි ගත්තම දැන් මේ දෙන්න වැඩිම එක හරි මෙයා හරි මෙයා හරි C ඉන්නවා CO මෙයා ඉන්නවා මෙයා. හරිද? මෙයාගේ තියෙන ලන්ඩන් මෙයාගේ තියෙන ද්විරබල. එතකොට අණුක ස්කන්ධ මේක 44යි මේක 46යි. එහෙනම් කොහොමද? සාපේක්ෂව වැඩි. ඊළඟට CO2. හරි? ඊළඟට මෙයා සහ මෙයා ගත්තාම සෝරි මෙන්න මේ තුන් දෙනා ගත්තාම මොනවද තියෙන්නේ? අණුක ස්කන්ධ වැඩි CH4 ගේ එහෙනම් ඊළඟට CH4 එන. මේ දෙන්න කොහොමද ලන්ඩන්? ස්කන්ධ නියෝන් ගේ. එහෙනම් නියෝන් අඩුම හීලියම් එන. ඔන්න ඔහොමයි තාපාංකේ වෙනස් වෙන්නේ. හීලියම්ට පස්සේ නියෝන්. නියෝන්ට පස්සේ CH4 CO2 NO2 NH3 සහ H2O. හරි? එහෙම තියෙන්නේ කීවෙනි කීයද? හීලියම් නියෝන් CH4 CO2 NO2 NH3 සහ H2O අංක එක එන්නේ. ප්‍රශ්න අංක 1 උත්තර අංක 1 එන්නේ. මම හිතන්නේ මේක හැමෝගෙම ඔය හරි ඇති. ප්‍රශ්න අංක 1 උත්තර අංක 1 එන්නේ. හරිද? ප්‍රශ්න අංක 1 උත්තර අංක 1 තමයි ප්‍රශ්න අංක 1 උත්තර අංක 1. දෙක බලන්න. AX නම් N නම් අණුවේ මධ්‍ය පරමඩ AA බන්ධන කෝණය ආසන වශයෙන් හෝ අණුවක් වන කෝණ පවතී. හරිද? මෙම අණුවේ මධ්‍ය පරමාණු වල හැඩය සහ යුගල් ජ්‍යාමිතිය සමාන නොවේ. මධ්‍ය පරමාණු වටා හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සමාන වෙන්නේ නැහැලු. මෙම අණුව විය හැක්කේ. හරි? ලේසි ඇඳ බලමු මේ කියන එක. හරි? ඔක ලේසි මේ කියන විදිහට ඇඳලා බලමු. බලමු. එකක් SF6 S තියෙනවා F තියෙනවා F තියෙනවා F ළඟ දෙන්නක් තියෙනවනේ SF6 මෙයා ඔහොම ඇඳ කියමු මෙයාගේ මේ බන්ධන කෝණේ ආසන්න වශයෙන් 90 තියෙනවලු ඒ හරි මේ කෝණේ 90යි
ආයේ මේ කෝණයක් 90යි. ඔය ඕන කෝණයක් 90යි. එහෙම. එන step 6 වල කෝණේ 90 තමයි මේ හැඩේ මෙහෙමනේ බන්නේ. හතර දෙනෙක් හතර පැත්තෙන් ඉන්නවා සමචතුරාකාරව. මෙහෙන් එකයි මෙහෙන් එකයිනේ. ඒතර මේ කෝණයක් සැලකුවොත් ඒත් 90යි. මේ කෝණයක් සැලකුවොත් ඒත් 90යි. හරිද? ඊළඟට මේ කෝණයක් සැලකුවොත් ඒත් 90යි. එහෙනම් මෙයාගේ අංශක 90 කොහොමද තියෙනවා? හරිද? SF6 වල අංශක 90 කොහොමද තියෙනවා? හැබැයි කියන්න මෙහෙමනේ. මෙයාගේ මධ්‍ය පරමාණු වඩා හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සමාන වෙන්නේ නැහැලු. මෙහෙමනේ. දැන් මුගේ සිග්මා බන්ධන 6යි එක සැරේ යුගල් නැහැනේ. එක සැරේ යුගල් නැහැ කියන්නේ මොකද වෙන්නේ? හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය දෙකම සමානයි. එහෙනම් වැරදි. මෙයා පිළිගන්න බෑ. ආයෙ ගන්න PCl3. PCl3 ගත්තම හැඩය වෙන ත්‍රිකෝණාකාර පිරමීඩයි. ත්‍රිකෝණාකාර පිරමීඩ හැඩයක 90 කෝණයක් තියෙන විදියක් නෑ. එන එක හරියන්නේ නෑ. දෙවෙනි එක හරියන්නේ නෑ. තුන්වෙනි එක SF4 SF F F F 1 2 3 4යි 5යි 6යි අන්න හැඩේ සීසෝ සිග්මා බන්ධන 4යි එක සුගල් එකයිනේ 5යි කියන්නේ යුගල් ජ්‍යාමිතිය ක්‍රියාන්විත ද්විපිරමීඩයි ඒ කියන්නේ ත්‍රිකෝණයක් වගේ තුන් දෙනෙක් ඉන්නවා මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණාකාරව තුන් දෙනෙක් ඉන්නවා මෙහෙන් එකයි මෙහෙන් එකයි දැන් දැන් හැඩේ වෙන්නේ කොහොමද සීසෝ ඔක ඒ කෝණයක් 120 පොඩ්ඩක් අඩුයි. හැබැයි සීසෝ එකේ මෙන්න මේ අණ්ඩක් සහ මෙන්න මේ අතර කෝණ කීයක් වෙන්න ඕනද? අන් සීසෝ හැඩේ හිතලා බලනකො දැන් සීසෝ හැඩේ මෙන්න මෙහෙම ගත්තා කියමුකෝ අපි. මට මේ පෑන් අහුවෙන්නේ නැහැ මේ හැටි තියෙනවා. බලමු. අපි සීසෝ හැඩේ මෙහෙම ගත්තා මේ. දැන් සීසෝ හැඩේ ගන්නකොට ගන්න වෙන්නේ මෙහෙමනේ පුතා. ඔන්නෝම සීසෝ හැඩයක් නේ ඔකේ තියෙන්න ඕනේ. පේනවද නැද්ද? හරි. අන්න සීසෝ හැඩයක්. හරි. මං අහන්නේ මෙන්න මේ පල්ලෙහා මෙන්න මේ අතර කෝණේ කීයක් වෙනවද? මෙන්න මේ අතර කෝණේ අංශක 90ක් එනවා. එහෙනම් සීසෝ හැඩේ අංශක 90 කෝණ තියෙනවා. එහෙනම් මොකද කියන්නේ? මෙන්න මෙයාගේ මෙන්න මේ අස්සේ කෝණයක් අංශක 90යි. ඒ කියන්නේ මේ අර සීසෝ එකේ අඬු දෙක එකණ්ඩක් සහ අර හරස් පොල් අතර කෝණේ අංශක 90යි. එන එකේ අංශක 90 කෝණ තියෙනවා. සහ මධ්‍ය පරමාණු වටේ සිග්මා බන්ධන ගාන 4යි එකසෙවගල් එකකුත් තියෙනවා. එකසෙවගල් තියෙනවා කියන්නේ හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල් වෙනස් වෙනවා. එන එක තවත් හරි. එහෙනම් මේ කියන එක SF4 ට ගැලපෙන එක උත්තරංග 3 තමයි එන්නේ. දෙකේ 3 ප්‍රශ්නාංක දෙක උත්තරංග 3 තමයි. හරි. බලන්න XEF2 XEF2 ගත්තාම XE 8 වෙනි කාණ්ඩෙනේ. F2 දෙපැත්තෙන් දැම්මා 1 2 3 4 5 6 7 8යි හැඩය රේඛීයයි. ඒ කියන්නේ මේ කෝණයක් කෙලින්ම අංශක 190යි 180යි 90 කෝණෙ එන්නේ. හරි. ඒ කෝණයක් අංශක 180යි 90 කෝණෙ එන්නේ විදියක් නැහැ. ඊළඟට PCl5 PCl මෙහෙන් Cl මෙහෙන් Cl 5යි බිඳුවයි කියන 5යි කියන්නේ ක්‍රියානසි ද්විපිරමීඩයි. ත්‍රිකෝණයක් වගේ තුන් දෙනෙක් ඉන්නවා. ඒතර මේ එක කෝණයක් අංශක 120ක් වෙනවා. උඩින් එකයි යටින් එකයි. අන්න මේ ත්‍රිකෝණයක එකණ්ඩක් සහ මෙන්න මේ අතර කෝණ අංශක 90යි. එහෙනම් ත්‍රියානසි ද්විපිරමීඩ හැඩය ගත්තත් 90 කෝණ තියෙනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? මේක කියනෝනේ මේ මධ්‍ය පරමාණු වල හැඩය සහ යුගල් ජ්‍යාමිතිය වෙනස් කියලා. PCl5 ගේ තියෙන සිග්මා බන්ධන පහක් විතරයි. අන්න PCl5 ගේ සිග්මා බන්ධන තියෙන එකසුගල් නැහැ. එකසුගල් නැහැ කියලා කියන්නේ හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සමාන. එහෙනම් උත්තරේ PCl5 වෙන්නත් බෑ. පස්වෙනි ගත්තදී 3 තමයි. හරිද? දැන් මේ වෙද්දි ලකුණු අඩු ළමෙක් ඉන්නවනම් දැන් තියරි කොටස ගැටලු තියෙනවා. හරිද? හොඳම දේ තමයි මේකත් එක පොතක් තියාගන්න. ඒ කියන්නේ පේපර් ක්ලාස් ඩිස්කෂන් එකත් එක පොතක් තියාගන්න. පොතක් හරි කොළ සෙට් එකක්. තියාගෙන දැන් මම ඩිස්කෂන් එක ඩිස්කස් කරනකොට ඔයා ගන්නවා පළවෙනි ප්‍රශ්න. අරන් ඩිස්කෂන් එක බල ඔයා වෙනම නෝට් එකක් හදන්න. හරි ඒ කියන්නේ ඔයාලේ තියරි කොටස අවුල් නම් හැම එකෙම නේ ඔයාලට බැරි ප්‍රශ්න. හරිද? ඔයාලට කොහෙද වැරදුනේ? ඒ කියන්නේ ඉතරේ බලලා නිකන් ඉන්න එපා.
වෙනම විවරණයක් හදාගන්න. මෙන්න මෙහෙමයි උනේ මෙහෙමයි උනේ මෙහෙමයි උනේ කියලා. මොකද මේ ඩිස්කෂන් එක දෙන්නෙත් එහෙමනේ. සාමාන්‍ය වල ඩිස්කෂන් අද අපි පන්තිෙත් එහෙමයි. උණු උදේ පන්දරස පන්තියට ආවා. හරි පුතා කරාද? එකේ උත්තරේ දෙක, දෙකේ උත්තරේ තුන, තුන උත්තරේ හතර එහෙම කියලා කියන්න ඔච්චරයි. දැන් මේක එහෙම නෑ හරිද? කෙලින්ම කියන්නේ වාට ෆුල් ඩිස්කෂන් එක. ඒතකොට අවුලක් තියෙනවා නම් තියරි වල හොඳම දේ තමයි ප්‍රශ්නෙත් එක්ක විවරණයක් හදාගන්න. ඒ කියන්නේ මම මේ කරන එක අහන ගමන් මම මේ කියන ටික ඔයා තනියෙන් හදන්න. නිකන් හානේ උත්තරේ ගත්ත එහෙමයිනේ. සමහරවෙන්නේ එහෙම තමයි ගන්න උත්තරේනේ කියලා බලන් ඉඳලා නෑ තනියෙන් කරන්න ඕනේ. හරිද? කියන්නේ මම කියන දේත් අහගෙන තනියෙන් කරන්න. මෙන්න මෙහෙමයි නුනේ මෙහෙමයි නුනේ කියලා. දැන් මේකේ හැඩ සම ප්‍රශ්නයක් ආවම ඇදලා බලනවා. මේ හැඩය මෙහෙම වුණාම ආන්සර් කරන්න කොහෙන්ද ආවේ. හරි නිකන් අර බලන් ඉඳලා තේරුමක් නෑ. හරි. මම තුන්වෙනි එක C6H5 CH3 කියන්නේ බෙන්සීන්ට ත්‍රිහඬයක් තියෙනවා. ආම්ලික කේම් වෙනවසම ප්‍රතික්‍රියාවට අදාළ තුල රසායන සමීකරණේ මෙයාට මෙයා අනුපාතය සහ ප්‍රතික්‍රියාවේදී හෝමාරු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙන් ප්‍රතික්‍රියාවේදී හෝමාරු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙන් මේ මම දැන් විභාගෙදී නම් සමහරවිට හැදෙන එක දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනද මේ ඕගනික් සහ තුන්වෙනි පාඩමේ පොඩි මිශ්‍රණයක් මේකේ තියෙනවා. හරි මෙන් C6H5 කියන්නේ බෙන්සීන්නේ පුතා. මේ තියෙන බෙන්සීන්ට CH3 කාණ්ඩයක්. ඔයා දානවා මේකට H+ KMnO4 මතකද දන්නේ? H+ දානවා KMnO4. H+ මාධ්‍ය KMnO4. මොකද්ද වෙන්නේ? බෙන්සීන් ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනකොට ඒ බෙන්සීන්ට කෙලින්ම සම්බන්ධ වෙච්ච කාබන්ට එක H එකක් හරි තියෙනවා නම් මොකද මෙයා බෙන්සෝයික් අම්ලය කාබොක්සිලික් අම්ලය හදනවා නේ. එහෙනම් මෙයා මොකද වෙන්නේ? මොකද හදනවා? මෙයා හදනවා C ද්විත්ව බන්ධනයක් OH කාබොක්සිලික් අම්ලය හදනවා. හරිනේ. අහන්න මේ ප්‍රතික්‍රියාවේදී අනුභව එන ලියලා බලමු. ඔන්න තියෙනවා බෙන්සීන්ට CH3 කාණ්ඩයක්. හරිද? මේවා ඉතින් මෙහෙමයි. මගේ පන්ති ආව නම් මේවත් පුළුවන් වෙන්න ඕනේ. ඉච්චරයි. හරිද? CH3 කාණ්ඩයක්. දාන්නේ MnO4 අපි K වැඩක් නැහැ. මොකද K පළවෙනි කාණ්ඩේනේ. හරි. හැදෙනවා කියන එක ගල. මූණන් හදනවා බෙන්සීන්. මෙහි C ද්විත්ව බන්ධනයක් OH. ධන මාධ්‍ය ආම්ලිකයිනේ. ආම්ලික මාධ්‍යදී MnO4 හදනවා Mn2+. කොහොමනේ? ගන්න ඔක්සිජන් අංක මෙතනත් කාබන් එනම් වෙනසක් නැහැ. H ට වඩා C ගේ වැඩි විදුලිය වෙන මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇදෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට. ඒ කියන්නේ මෙයාගේ ඔක්සිජන් අංකේ ඍණ 3 අවස්ථාවේ තියෙනවා. හරිද? ඍණ 3 අවස්ථාවේ තියෙනවා. මුගේ බලන්න පොඩ්ඩක්. මෙයා ගත්තාම කාබන් වෙනසක් නැහැ. මේක O පැත්තට මේක O පැත්ත මේකත් O පැත්තට. ඒක ධන 3 අවස්ථාවේ තියෙනවා. එතන වෙනස කීයද? වෙනස 6යි. අන්න එයා ඔක්සිකරණය වෙලා. හරිද? දැන් හරියට ඉගෙන ගත්තා නම් මේවා නිකන් නතින් වෙලා තියෙන්න ඕනේ. අර මේ මහා ලොකු දේවල් අමාරු දේවල් නෙමෙයි ඉතින්. හරිද? ඊට පස්සේ දෙවරක් හතර ඍණ 8යි 8 එක ඍණ 7යි mn ධන 7 අවස්ථාවේ මෙහෙ තියෙන්නේ. මෙහෙ mn ධන 2 අවස්ථාවේ තියෙන්නේ. ඉතින් එතන වෙනස 5යිනේ. එතන වෙනස 5යි. ඔහොම. 6යි 5යි කපන්න බැරි හින්දා මේ පහෙන් මෙහෙම මෙතෙන්ට 5යි මූ ඉස්සරහට 5යි. මෙතෙන්ට 6යි මෙතෙන්ට 6යි. හරිද? මාධ්‍ය ආම්ලිකයනේ. බලමු ඔක්සිජන්. මේ පැත්තේ ගත්තොත් ඔක්සිජන් ඇවිල්ලා මූ ගාව නැහැ. 6 වරක් 4 24ක් තියෙනවා. මේ පැත්තේ දෙකක් තියෙනවා දෙවරක් 5 10ක් තියෙනවා. මෙහි 10ක් තියෙනවා. හරිද? මෙහි ඔක්සිජන් 24යි මෙහි 10යි. මම හරිනේ. ඔය අතන දෙකයිනේ මම දෙවරක් 5 10යි. ඒතර වෙනස 14යිනේ. හරිද? 14යි කියන්නේ 14ක් දාන්න H2O මේ පැත්තට 14යි H2O දැන් බලන්න H+ දාන්න පොඩ්ඩක්
හරිද? මේක මේ ටිකක් next level ප්‍රශ්නයක්. හරිද? බලන්න h+ ගාන. h+ ගාන ගන්නකොට මෙතන 14 වත් එක 28යි. 28 ධන මෙතන එක් වරක් 5 5යි. ධන තව තියෙනවා. මේ හැම මුල්ලකම මේ මෙතනයි 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 මුළු පහේ හයිඩ්‍රජන් 5 දෙනෙක් ඉන්නවා 5 වර 5 25යි. ඒකත් එකතු වෙන්න ඕන. ඔක්කොම ඇවිල්ලා 25යි 5යි 30යි 28යි හයිඩ්‍රජන් 58ක් ඉන්න. බලන්න මේ පැත්තේ හයිඩ්‍රජන් ඇවිල්ලා 1යි 2යි 3යි 4යි 5යි 5යි මේ 3යි 8යි 8 වර 5 40යි. එහෙ හයිඩ්‍රජන් 40ක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ තව හයිඩ්‍රජන් කීයක් මදිද? 18ක් මදි. එහෙනම් 18යි H+. කවුරු හරි කෙනෙක් මේ ප්‍රශ්නේ හැදුවා නම් ඇත්තටම නියමයි ඈ. කවුරු හරි මේ ප්‍රශ්නේ හැදුවා නම් නියමයි. ඔන්න සමීකරණේ. හරිද? ඒ කියන්නේ මගේ පන්ති ආපු දරුවෙක් නම් මේ ලෙවල් එකේ ඉන්න ඕනේ. හරිද? ඕගනික් කෙලින් කැලලක් ගත්තා. ඊට ටික හදලා ගත්තා. හරිද? හොඳම අවබෝධයක් තියෙනවා. හරි. මේකේ උත්තරේ ගන්න ඔයාලට ඇත්තටම කෙමිස්ට්‍රි මෙතෙක් කරපු ටිකේ හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් අනුපාත කීයද බං? C6H5CH2 ඊට 5යි 5ට 6ට 18යි 5ට 6ට 18යි 5ට 6ට 18යි එහෙම උත්තර දෙකක් තියෙනවා. එහෙනම් බලන්න ඕන ඉලෙක්ට්‍රෝන කීයක් හොවනවද මෙහෙන් මට කියන්නකෝ මෙහෙම. මෙතන මෙන්න මෙයා එක්කෙනෙක් මෙන්න මෙයා බවට පත් වෙද්දී වෙන්නේ ඔක්සිකරණයක් ඉලෙක්ට්‍රෝනයක් පිටකට. අන මේ එක්කෙනෙක් මෙන්න මේ එක්කෙනෙක් මෙයා බවට පත් වෙද්දී ඉලෙක්ට්‍රෝන 6ක් පිටකට. හරිද? මේ එක්කෙනෙක් මෙයා බවට පත් වෙද්දී ඉලෙක්ට්‍රෝන 6ක් පිටකට. එහෙම කට්ටිය 5 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6 වරක් 5 30ක් පිටකට. ඒ කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන 6 වරක් 5 30ක්. බලමු අනිත් පැත්තට මෙහෙම. MnO4- එක්කෙනෙක් Mn2+ බවට පත් වෙද්දී ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්න. එහෙම කට්ටිය 6 දෙනෙක් ඉන්නවා කියන්නේ 6 වර 5 30ක් ලබා ගන්නවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන 30ක් පිට වෙනවා ඔක්සිකරණෙදී. ඔක්සිහරණෙදී ඒ 30 ලබා ගන්නවා. එහෙනම් මට ඉන්නේ ඉලෙක්ට්‍රෝන කොච්චර හුවමාරු වෙනවද? 30ක් හුවමාරු වෙනවා. හරිද? එහෙනම් සංඛ්‍යාව 30යි උත්තරාංක 3 එන්නේ. ප්‍රශ්නාංක 3 උත්තරාංක 3 මේක හොයාගත්තා නම් ඇත්තටම හොඳයි ඈ. ප්‍රශ්නාංක 3 උත්තරාංක 3 එන්නේ. මේක හොයාගත්තා නම් ඇත්තටම මේ වෙද්දි යම්කිසි මට්ටමක හරි. බලන්න ඊපස් CR පරමාණුවක ක්වොන්ටම් අංක n ඍණ ml සහ 3 ලෙස පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ n ඍණ ml සමානයි 3 ලෙස පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ n කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් මංගලු ml කියන්නේ චුම්බක ක්වොන්ටම් මංගලු. හරිනේ? මේවා නම් අපි පිළිගන්න විහිළුවට කරපු ප්‍රශ්නේ. අන මේ වගේ වුණා නිකන් නේ විහිළුදායක ප්‍රශ්නේ. හරි. මොනවාද මේ ටික? දැන් මේ ප්‍රශ්නේ බෑවගෙන අර අපේ 28 ළමයි ඉන්නවනේ. ඊළඟ පොඩක් කතාවල් මල්ලි මේ නංගි මට පොඩක් මේ කියලා දෙන්න මම දන්නේ නැහැ කියලා කියලා දෙයි. හරිද? මොකට උන්ට පුළුවන් දැන්. හරිද? ඇත්තම දැන් හතරෙන් බැලන ලැජ්ජයි ඈ. කියන්නේ සාමාන්‍ය මෙහෙම දැන් ඔයා දැන් මේ සමහරවල් මෙහෙ දුක් වෙන ලකුණු අඩුයි කියලා. දැන් සමහර අය කියනවා මගේ ලකුණු අඩුයි මොකද කරන්නේ? මෙහෙමයි ඉතින් පේපර් එක අමාරුයි සාපේක්ෂව කලින් ප්‍රශ්නේම හොඳ ප්‍රශ්න. හරිද? එතකොට ඔයා කියන්නේ මුලින් ලකුණු අඩු වෙයි. කමක් නැහැ. තව පේපර්ස් තියෙනවා. හරිද? ඒතර ඒවා හිතන්න එපා. එකම දේ කොහොමද තමන් ප්‍රෝග්‍රෑම් එක හදාගන්න. වැදගත්ම දේ. හරිද? ඔයා හොඳට බලන්න මේ දැන් අවුරුදු මේ උසස් වෙලා ළඟ ඔය ගුරුවරු ප්ලෑන් දානවනේ. අපි A එකක් දාන්නේ කොහොමද මාස 4. මාස 3න් B එකක් දාන්නේ කොහොමද? අන්තිම මාසේ S එකක් දාන්නේ කොහොමද? ඔය කියන ප්ලෑන් ඇත්තටම වැඩ කරා නම් හරිද? දැන් ළමයි ලක්ෂ කීයක් ප්ලෑන් පාවිච්චි කරනවද? හරිද? මම කියන්නේ පොදුවේ හැම විෂයම ගත්තාම ඔය කියන සැලසුම් සාර්ථක වුණා නම් මම කෙමිස්ට්‍රියෙන් කියන්නකෝ. කෙමිස්ට්‍රි 1000 ගණන් 90ට වෙයි 90 ලක්ෂයක් සහ 94 ඒකෙන් 39.8යි ABC තුනම තියෙනවා. ඒ කියන්නේ 7 එකක්. එක්ක ෆේල් එක්ක S.
ඉතින් ඔය කියන ප්ලෑන් සාර්ථක වුණා නම් ළමයි අඩු ගන්න 70ක 80ක මේ තීර පාස් වෙන මේ සීවත් තියෙනවලු. හරි ඒ විදියන සීවත් තියෙන්නේ. ඒ හින්දා සැලැස්මක් හදනවා නම් ඒක තමන්ගේ සැලැස්මක් වෙන්න. හරි. දැන් ඔයාලට ක්ලාස් එකේදී මම සැලැස්මක් දීලා තියෙනවා ප්ලෑන් එක අපි යනවා. ඊට අමතරව ඔයාගේ සැලැස්මක් තියෙනවා. හරි. ඊට අමතරව ඔයාගේ සැලැස්මක් තියෙනවා. සමහර ළමයි මට කියලා දෙනවා මේ සර් දැන් පේපර් ක්ලාස් එකේ දවසක් එන්න ඕනේ ඕගනිකල් තව දවසක් එන්න ඕනේ. ඒතර මේ දවස් ගාන පොඩ්ඩක් මට මේ කාලය අපතේ යමක් වගේ හිතෙනවා එහෙම කියනවා. මෙහෙමයි උසස් පෙළ කියන්නේ මම රිලැක්ස් එක කරන්න ඕන ගන්න නෙවෙයි කොහොමද? ඒ කියන්නේ මේකේ මේ පන්තියන් දවස් ගාලා බැලන්ස් කරන්න එහෙම එකක් නෑ හරිද? හරියටම මේ කෙමිස්ට්‍රි දවසයි ෆිසික්ස් දවසයි මැත්ස් දවසයි තමයි පන්තියන් ඕනේ එහෙම එකක් නෑ හරිද? හැම විෂයෙම ඒ කියන්නේ ඒකට අදාළ වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන කරන් යන්න ඉච්චරදී. හරි? ඔය සමහර ගොඩක් ළමයි මට ඉබේට 26 ළමයි කෝල් කරලා කිව්වා මගේ අපුල මෙන්න නෙවෙයි. හරිද? ඒ කියන්නේ ඔන්ලයින් විතරක්ම වැඩේ කරන්න කියලා රෙකෝඩ් විතර පුරුදු වෙගෙන ලයිව් රෙකෝඩින් බලන්න පුරුදු වෙලා මහ විනාශයක් ගන්න දෙපො මොකද පස්සෙලා කියන මොකද කියනලා නැහැ. මේ ඒ හින්දා කියන්නේ හරිද කොහොමත් ඒ කියන්නේ තමන් කරන දේ හිතට අවංකව කරන්න ඉච්චේ තියෙන. නැතුව මේ හොඳට බුදියගෙන රිලැක්ස් එකේ හිමීට මේක කරන්න බෑ. හරිද? කට්ටක් කන්න වෙනවා. හැබැයි මෙහෙමයි. ඒ කන කට්ට දැන් කෑවොත් තව අවුරුදු ගාණක් ගියාම අවුරුදු 5ක් 10ක් ගියාම ජීවිතේ යමක් කරගන්න පුළුවන් වෙයි. නැත්තම් දැන් රිලැක්ස් වෙන ගත්තොත් ඒ කාලේට කියන්නේ නිදහසේ හූල්ලන්න පුළුවන්. හරි? ක්‍රෝමියම් 24යිනේ. මෙන් 1s2 2යි 2s2 4යි 2p6 10යි 3s2 12යි 3p6 18යි 4s2 20යි 3d4 24යි වගේ පේන. හැබැයි පොඩි අවුලක් තියෙනවා මොකද? මෙතෙන්දී අර 3d5 අර්ධ පිරිමන ඉතාලම ආසන්න හින්දා මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ අයින් කරලා එකක් මෙතෙන්ට දානවා. පහක් වෙනවා. ඔන්න ඔහම ඉලෙක්ට්‍රෝන වලින් මාරු කරගෙන සිද්ධ වෙනවා. ඔන්න මෙයාගේ විඤ්ඤාසය. මම පොඩක් chart එකකට ගන්න වැඩි. මුගේ පළවෙනි n තියෙන ඔන්න l තියෙනවා ml තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ S නම් දාන්න බිඳුව S කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා දෙකක් බිඳුව. මුගේ දෙවෙනි ශක්ති මට්ටමේ S තියෙනවා P තියෙනවා S නම් දාන්න S කාක්ෂික එකයි 1 2s2 කියන එක පිරලා තියෙන්නේ. P කාක්ෂික තුන රින් එක බිඳුව ධන එක. 2p6 කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් පිරලා තියෙනවා. ආයේ මෙයාගේ තුන්වෙනි ශක්ති මට්ටමේ S සහ P තියෙනවා. D තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ 1යි S උයි P D. S කාක්ෂික 1යි 3s2 කියන එක දෙන්නේ පිරලා. P කාක්ෂික 3යි 3p6 කියන එකේ 6 දෙනෙක් පිරලා ඉන්නේ. D කාක්ෂික 5යි 3d5 කියන්නේ මේකේ එක්කෙනා ගානේ පිරලා තියෙනවා. බිඳුව ඍණ 1 ඍණ 2 ධන 1 ධන 2. කොහොමනේ? අවසාන වශයෙන් හතරවෙනි ශක්ති මට්ටමේ S වල දිනවා 4s. S කාක්ෂිකයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඔන්න හොඳයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික තියෙන්නේ. එහෙමනේ. දැන් වෙන්න ඕනේ n ගෙන් ml අඩු කරාම 3ට සමාන වෙන්න ඕනේ. හරිද? n ගෙන් ප්‍රධාන ශක්ති මට්ටමේ කොන්ටමගේ n ගෙන් ml අඩු කරාම එන සංඛ්‍යාව 3ට සමාන වෙන්න ඕනේ. මෙහෙම. එහෙම ගත්තොත් එකෙන් බිඳුවක් බිඳුවයි මේක හරියන්නේ නැහැ. දෙකෙන් බිඳුවක් බිඳුවයි ඒක හරියන්නේ නැහැ. දෙක ඍණ ඍණ එක මේ දෙක ඍණ ඍණ එක සමානයි කීයද? අන්න 3යි. මෙන්න මේක ගැලපෙනවා. එතන. ආයි 3න් බිඳුවක් 3යි ඒකත් ගැලපෙනවා. ඒකත් හරි. 3න් බිඳුවක් 3යි ආයි මේකත් ගැලපෙනවා. එතනත් හරි. ආයෙ 3න් බිඳුවක් 3යි මෙන්න මෙතනත් ගැලපෙනවා. එතන එක්කෙනයි මෙතන දෙන්නයි මෙතන දෙන්නයි ඔතන දෙන්නයි. කොහොමනේ? සහ 4න් බිඳුව ගැලපෙන්නේ නැහැ. එහෙනම් ගැලපෙන්නේ මෙන්න මේ n ගෙන් ml අඩු වුණාම 3ට සමාන වෙන්න ඕනේ. මෙතන දෙන්නවා 2යි මෙතන දෙන්නයි මෙතන එක්කෙනයි 7යි 7 දෙනයි එහෙම ඉන්නේ. හරිද?
ප්‍රශ්නාංක 4 උතුරංග 4 තමයි එන්නේ. 7 දෙනයි එහෙම ඉන්නේ උතුරංග 4 තමයි එන්නේ. ප්‍රශ්නාංක 4 උතුරංග 4. බලන්න ප්‍රශ්නාංක 5. x නම් කාබනික සංයෝගය අත් x නම් කාබනික සංයෝගය ආත්මිකව ඔක්සිකරණය වෙමින් y සංයෝගය ලබා දෙන අතර NABH මෙතුල සම ප්‍රතික්‍රියාවෙන් නැවත x සංයෝගය නොසාදයි. x ජලීය සංසංගමනය නොදක්වන නමුත් වයිලු. හරි බලමු. ඔය කියන විදියට ලේසිම එක තමයි ඇඳලා බලමු. 5 දිනක් ඉන්නවනේ. මෙන්න පළවෙනි එක. එක කියමු. CH3 ආයේ CH මෙතන OH එකක්. ආයේ CH2 එකක් මෙතන CH මෙතන OH එකක් මෙතන CH3. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක්කෙනා CH3 CH මෙතන OH. හරි. කොහොමද F3 කියමවොත් නේ. ආයේ CH2 පුතා ආයේ CH2 මෙහි C ද්විත්ව බන්ධනයක් හෝ H. මෙන් තුන්වෙනි එක්කෙනා CH3 ආයේ C මෙතන OH මෙතන CH3 CH2 ආයේ CH2 ආයේ CH2 OH. හතරවෙනි එක්කෙනා මෙහෙම CH3 ආයේ CH මෙතන OH එකක් ආයේ CH මෙතන CH3 CH2 OH. හරි. පස්වෙනි එක OH ආයම CH2 CH මෙතන CH3 CH2 CH2 OH. කොහොමද තියෙන්නේ? හරි. ඔන්න ඔය පස් දෙනා කවුද දානවගේ? ආම්ලිකృత K2Cr2O7. ගන්න H+ KMnO4. මෙයන් මේකට දැම්මොත් H+ KMnO4. හරිද? මේ අපි දැන් පට්ට ගහපුවා. මොකද වෙන්නේ? මෙතන මේ OH කාණ්ඩ කියන්නේ ද්විතීයික ඇල්කොහොල් කාණ්ඩයක් තියෙනවානේ. මෙතන ඔක්සිකරණය වෙන්න පුළුවන්. මොකද වෙන්නේ මෙයා CH3 මෙයා C ද්විත්ව බන්ධනයක් O වෙනවා. ආයේ CH2 CHOH නේ. එහෙනම් මෙතනත් මම මේ CH එක මෙහෙන් දාන්නම්. මෙයත් C ද්විත්ව බන්ධනයක් O වෙනවා. එන හැදෙන්නේ ඔන්න ඔහොම එක්කෙනෙක්. හරිද? තාම මෙන්න මෙයාට මේ K2Cr2O7 නේ. දෙකම එකයි. මෙයාටත් දානවා H+ K2Cr2O7 CH3 මෙයා C ද්විත්ව බන්ධනයක් O ආයේ CH2 CH2 මේක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. එහෙනම් මෙයා C ද්විත්ව බන්ධනයක් O OH වෙනවා. මෙයා සැලකුවොත් CH3 ආයේ C මෙතන CH3 ඔතන OH එකක් තමයි තියෙන්නේ. CH2 ආයේ CH2 මෙයා C ද්විත්ව බන්ධනයක් O OH කාබොක්සිලික් අම්ලයක් හදනවා. හරි. මෙන්න මූ ගත්තොත් CH3 ආයේ C මෙයා ද්විත්ව බන්ධනයක් O වෙනවා. ආයේ CH මෙහි CH3 මේක C ද්විත්ව බන්ධනයක් OH වෙනවා. ඔහොම. මෙයා සැලකුවොත් ප්‍රාථමික ඇල්කොහොල් කාණ්ඩයක් C ද්විත්ව බන්ධනයක් OH වෙනවා. ආයෙම මෙතන මුකුත් අවුලක් නැහැ CH මෙහි CH3 CH2 C ද්විත්ව බන්ධනයක් OH කාබොක්සිලික් කාණ්ඩ වෙනවා. හරිද? එතන මෙයා X නම් මේගොල්ලෝ Y. අහන්න. මේ පැත්ත කට්ටිය X නම් අර පැත්ත කට්ටිය Y. එහෙම ගත්තාම බලන්න පළවෙනි එක
හරි මෙන්න කියන x කියන කෙනා කොහොමද කියන්නේ x කියන කෙනා x ට දැම්මම K2Cr2 y හදනවලු y ට දැම්මම NaBH4 මෙතනෝල් ආයි x හදනවලු x ට ජලීය ආයි x හදන්නේ නෑලු y ට ජලීය x ට ජලීය NaOH දැම්මම ඇල්ඩෝ සංගන වෙන්නේ නෑලු අහන්න ඒ කාබනික සංයෝගයක් ජලීය NaOH එක ප්‍රශ්නයක් දාද්දී ඇල්ඩෝ සංගන්නේ වෙනවා නම් මොකක්ද ඒකේ ලක්ෂණ කියන එක ගන්න එක තමයි ඇල්ඩිහයිඩයක් කීටෝනයක් වෙන්න ඕනේ දෙක මොකක්ද වෙන්න ඕනේ LH තියෙන මොකද LH කියන්නේ ද්විත්ව බන්ධනව තියෙන කාබන්ට යාබද කාබන්ට කෙලින්ම H තියෙනවා එහෙනම් X කියන කෙනා ඇල්ඩෝ සංගන්නේ වෙන්නේ නැත්නම් උගේ නෑ බලන්න පළවෙනි එක ඇල්ඩිහයිඩ කාණ්ඩ එමනේ අවුලක් නෑ දෙවෙනි එක මෙන්න මෙතන ඇල්ඩිහයිඩ කාණ්ඩයක් තියෙනවා අහන දෙවෙනි එකාගේ මෙතන ඇල්ඩිහයිඩ කාණ්ඩයක් තියෙනවා ඒ වගේම ද්විත්ව එචුත් තියෙනවා ඒ කියන්නේ මේක ඇල්ඩිහයිඩ වෙන්න පුළුවන් එහෙනම් මොකද එක්ස්ට්‍රා බෑ කියලා කියනවනේ මේක අවුලක් නෑ මේක අවුලක් නෑ මේකත් අවුලක් නෑ එනවනේ දෙවෙනි එක ක්ලෝස් ආයි මෙහෙම කියනවා හැදෙන y කියන කෙනා ඇල්ඩෝ සංගණය වෙනවලු එහෙම වෙන්න මොකද වෙන්න ඕනේ එහෙම ඇල්ඩෝ සංගණය වෙන්න නම් හරිද ඇල්ඩෝ සංගණය වෙන්න නම් ඇල්ඩිහයිඩ කීටෝන කාණ්ඩයක් තියෙන්න ඕනේ ඒ O සම්බන්ධ වෙච්ච කාබන්ට යාබද කාබන්ට කෙලින්ම H තියෙන්න ඕනේ එහෙම සැලකුවොත් අනන් එහෙම සැලකුවොත් මෙයා බලන්නකො මේ කීටෝන කාණ්ඩ තියෙනවා සහ අල්ලපු කාබන්ට H උත් තියෙනවා මෙයා ඇල්ඩෝ සංගණය වෙන්න පුළුවන් මෙයා සැලකුවොත් මෙතනත් පුළුවන් මේක කොහොමද කරන්නේ නැනේ මෙයාගේ මෙතන තියෙන ඇල්කොහොලයක් මෙතන තියෙන්නේ COOH එක. ඒ කියන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් ඇල්කොහොල එන්නේ. ඒ කියන්නේ මෙයාට කොහොමත් ඇල්ඩෝ සංගන වෙන්න බෑ. බෑ කියන තුන්වෙනි එක පිළිගන්න බෑ. බලන්න හතරවෙනි එක මෙයාගේ මෙතන කීටෝන කාණ්ඩයක් තියෙනවා. පුළුවන්. පස්වෙනි එක මේකත් කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් මේකත් කාබොක්සිලික් අම්ල කාණ්ඩයක්. එනම් පහ පිළිගන්නත් බෑ. හරිද? උත්තරේ එක නැත්තම් හතර. හරිද? එක නැත්තම් හතර. තව කියන මෙහෙම දැන්. ඔය y ට NaBH4 මෙතනවල දාද්දි ආයම x හදන්න බෑලු. මෙයාට දැම්මොත් NaBH4 මෙතන මොකද වෙන්නේ? මේ බන්ධනයක් අයින් වුණා මෙතෙන්ට h එකයි මෙතෙන්ට h එකයි. මේ බන්ධනයක් අයින් වුණා මෙතෙන්ට h එකයි මෙතෙන්ට h එකයි. ඒ කියන්නේ අර තිබ්බ y ට NaBH4 දැම්මනම් නැවත කලින් එක හදාගන්න පුළුවන්. එහෙම පුළුවන් කියන්නේ එක වෙන්නත් බෑ. බලන්න මේ හතරවෙනි එක. එන අංක හතර තමයි උත්තරේ එන්නේ. බලන්න හතරවෙනි එක. මෙතන H එක OH එක ආවට මේක ආයෙ ඔක්සිජන් ගන්න බෑ NaBH4 ට. එහෙනම් මෙයාට NaBH4 දැම්මා කියලා ආයෙ මේක හදාගන්න බෑ. උත්තරේ අංක හතර තමයි එන්නේ. ප්‍රශ්න අංක 5 උත්තර අංක 4. හොඳ ප්‍රශ්නයක් ඈ. ප්‍රශ්න අංක 5 උත්තර අංක 4 තමයි. ප්‍රශ්න අංක 5 උත්තර අංක 4. ප්‍රශ්න අංක 5 උත්තර අංක 4. බලන්න ප්‍රශ්න අංක 6 වෙනි එක. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ හරි එක. නිවැරදි ප්‍රකාශය වන්නේ පරමාණුවක එකම කාක්ෂිකයක් තුළ සමාන භ්‍රමණයකින් යුක්ත ඉලෙක්ට්‍රෝන දෙකක් පැවතිය නොහැකි බව පෞලීගේ බහිෂ්කාර නියමයෙන් ප්‍රකාශ වේ. අන් පෞලීගේ බහිෂ්කාර මොකද කියවෙන්නේ? පෞලීගේ බහිෂ්කාර නියමය. ඒකේ මොකද කියවෙන්නේ? එකම පරමාණුවක ක්වොන්ටම් අංක 4ම එකිනෙක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න බෑ කිය. හරිද? එකම පරමාණුවක ක්වොන්ටම් අංක 4ම එකිනෙකට සමාන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න බෑ කිය. හදිස්සියවත් එකම කාක්ෂිකයක් තුල එකම කාක්ෂිකයක් තුල හරිද? දෙන්නම එකම පැත්තට කැරකුණෝති. හරිද? අපි තුනේ මෙහෙම මේ තියෙන්නේ අපි තුමු 3s කාක්ෂිකය කියලා. එහෙම ගත්තොත් දැන් මේ ඉලෙක්ට්‍රෝනේ සහ මේ ඉලෙක්ට්‍රෝනේ n සමානයි 3යි තුන්වෙනි ශක්ති මට්ටමේනේ. මෙයාගෙත් n සමානයි 3යි තුන්වෙනි ශක්ති මට්ටම.
කාක්ෂික S නේ. එන L සමානයි බිඳුවයි. මූතින් ඒකාක්ෂිකම L සමානයි බිඳුවයි. L සමානයි බිඳුව කියන්නේ ML කොහොමත් බිඳුවයි. එන එකම කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක අන එකම කාක්ෂිකයක් ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක කොහොමත් එනුයි එලුයි MLුයි සමානයි. අන එකම කාක්ෂිකයක් ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක සැලකුවොත් කොහොමත් ඒගොල්ලන්ගේ එනුයි එලුයි MLුයි සමානයි. හරිද? එතකොට මෙහෙමයි දැන් පෞලීගේ බහිෂ්කාර නියමන මොකද වෙන්න ඕනේ? අඩු ගානේ MS හරි වෙනස් වෙන්න ඕනේ. MS එකේ මොකද පෙන්වන්නේ? භ්‍රමණ දිශාව. එතකොට එකම කාක්ෂිකය දෙන්න එකම පැත්තට ගියා නම් එතකොට මේක මූටක් දාන්න වෙන ධන භාගේ මෙයාටත් MS සමානයි ධන භාගේ දාන්න වෙන්නේ. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? ක්වොන්ටම් අංක හතරම සමාන වෙනවා. අන්න එහෙනම් පෞලි නිෂ්කාර නිමිය අනුව එහෙම වෙන්න බෑ. කියන්නේ ඔව් එහෙම තියෙන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. එහෙනම් කතාව හරි. එහෙනම් එකෙන්ම 6 1 පළවෙනි එක හරි. ප්‍රශ්න අංක 6 උත්තරංක එක තමයි. ප්‍රශ්න අංක 6 උත්තරංක එකේ. බලපොඩ දෙවෙනි එක කමන්නේ බෙරිලියම් 2+ මැග්නීසියම් 2+ Na+ C+ K+ අයන අතරින් අරයන් අතර වෙනස වැඩි වන්නේ Ca2+ සහ Pe2+ අතර වේ. බලමු. නිකන් අපි කමන්නේ බලමු. මෙයන් බෙරිලියම් 2+ Be2+ අයම මැග්නීසියම් 2+ ඇලුමිනියම් තියෙනවද නැහැ. සෝඩියම් ප්ලස් කැල්සියම් 2+ සහ පොටෑසියම් ප්ලස් ඔක්කොම අයනනේ. මූට තියෙන හීලියම්ට සමාන වින්‍යාසයක්, මූට තියෙන නියෝන්ට සමාන වින්‍යාසයක්, මූට තියෙන නියෝන්ට සමාන වින්‍යාසයක්. මුන් දෙන්නට තියෙන්නේ ආගන්ට සමාන වින්‍යාසය. එතන මේකේ ශක්ති මට්ටම් දෙකයි මේ එකයි, මේකේ ශක්ති මට්ටම් දෙකයි, මේකේ ශක්ති මට්ටම් දෙකයි, මේකේ තුනයි. එහෙනම් වෙනස වැඩිම නම් සාමාන්‍ය අපි සලකන ශක්ති මට්ටමක් වැඩි නම් අරේ වැඩි කියලා සලකනවා. අපි සාමාන්‍යයෙන් සලකද්දී ශක්ති මට්ටමක් වෙන අරේ වැඩි කියලා සලකනවා. එහෙම සලකුවා නම් එහෙනම් කොහොමද වෙනස වැඩි වෙන්න ඕනේ. මේ කට්ටියක වෙන්න බෑ. මෙන්න මෙයාගේ සහ මේ දෙන්න අතරේ. හරිද? එහෙනම් කුඩක් කෙනා බෙරිලියම් 2+. කවුද වැඩිම එක්කෙනා? දැන් අනික කට්ටිය ඔහොම ඔහොම කියලා වැඩිම එක්කෙනා කවුද වෙනවනේ? මෙයා සහ මෙයා. ඔය දෙකේ සමාන වින්‍යාස තියෙන හින්දා න්‍යෂ්ටිය ප්‍රෝටෝන ඉවෙන්න වැඩි වෙන්න අරය කුඩා වෙනවා. එතන මෙයා 19 මෙයා 20යි. එහෙනම් කැල්සියම් + අරය කුඩයි. එහෙනම් අරය වැඩිම කාගේද? පොටෑසියම් +. එහෙනම් ආරයන් අතර වෙනස වැඩි වෙන්නේ බෙරිලියම් 2+ සහ කැල්සියම් 2+ අතර නෙවෙයි. බෙරිලියම් 2+ සහ පොටෑසියම් + අතර. එහෙනම් වැරදි. තුන්වෙනි එක. ගත විදුලින්දාව සෝඩියම්ට වඩා මැග්නීසියම් වැඩි, සල්ෆර්ට වඩා බෝරෝන්. නෑනේ. ඒකට වැඩි කියන්නේ ලබා ගැනීම වැඩි වාසිය තියෙන සල්ෆර්. එහෙනම් බෝරෝන්ට වඩා සල්ෆර් විදුලින්දාව වැඩි. වැරදි. පොටෑසියම්හි සංයුත ඉලෙක්ට්‍රෝන ලැබෙන සඵල න්‍යෂ්ටික ආරෝපණය. අන් පොටෑසියම්හි සංයුත ඉලෙක්ට්‍රෝන ලැබෙන සඵල න්‍යෂ්ටික ආරෝපණය සෝඩියම්ට වඩා වැඩිලු. එහෙමයි. පරමාණු ක්‍රමාංක වැඩි වුණාට පොටෑසියම් සහ සෝඩියම් එකම කාණ්ඩනේ. ඒතර සෝඩියම්ට වඩා පොටෑසියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝන සෙල්ගොම ශක්ති මට්ටම වැඩි. අන් එතකොට න්‍යෂ්ටියෙන් ගොඩක් ඈත් වෙලා. ඒතර හර ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ කියන්නේ නිවාරකාචන බලවත් වෙනවා. ඒ හින්දා මොකද? ඒ කියන්නේ මැදේ එන තල්ලුව බලවත් වෙනවා. ඒ හින්දා සෝඩියම්ට සාපේක්ෂව පොටෑසියම්ගේ අන්තිම ඉලෙක්ට්‍රෝනට දැන්න සඵල න්‍යෂ්ටික ආරෝපණය අඩුයි. හතර වැරදි. පස්වෙනි එක මෙන්න මේ අතරින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඇනායනයක් සෑදීමේදී වැඩිම ශක්තියක් පිට කරන්නේ ඔක්සිජන් වේ. අන්න ඒකත් හරිනේ. එහෙනම් හරියව දෙකක් තියෙනවා. එකක් හරි පහක් හරි. මොකද වැඩිම වාසිය වෙන ඔක්සිජන් තමයි. පස්වෙනි එක. එහෙනම් 1යි 5යි දෙකම හරි. හරි. ප්‍රශ්න අංක 6 1 සහ 5 දෙකම හරි. බලන්න ප්‍රශ්න අංක 7. පහත සංයෝග සලකන්න. මේක සහ මේක තියෙන්නේ. සාමාන්‍ය මේක පොදුවේ දැන් මෙහෙම 2027 ත් අහදුම මේක ප්‍රශ්නයක්. දැන් සාමාන්‍ය මගේ පන්ති ආවනම් මේව නිකන් අර
වෙලා තියෙනවා හරිද බලමු පොඩ 7 CH3 CH2C මෙහෙම CH3 ආයේ CH2 CH2 CH3 මෙන්න මෙයා හරි ආයෙම මෙතන CH3 CH ආයේ CH3 මෙහෙ CH3 කොහොම ආයෙම CH3 CH2 C මෙහෙම CH3 CH2 CH2 C ද්විත්ව බන්ධනයක් OH COH ඊළඟට CH3 ICH2 ICH2 CH2OH කොහොම අවසාන එක තියෙනවා CH3 ආයම CH මෙතන CH3 CH2OH තාවාංකන එහෙනම් බලන්න ප්‍රධාන බල වර්ගයේ සහ අනුගිස් ස්කන්ධ මේකේ දීලා තියෙනවා කෙලිම සාස් මූ 58 58යි මේකත් 58යි මෙයා 72යි මූ 74යි මූත් 74යි බල වර්ග බලන්න බලන්න මෙහෙන් හයිඩ්‍රෝකාබන් විතර කියන්නේ වෙන මොකුත් නැහැ CH විතරයි තියෙන්නේ මම ඔයාලට කිව්වා සාමාන්‍ය තියෙන මොකද බලන්නද ලන්ඩන් බල එහෙනම් මේකගේ ලන්ඩන් බල ලන්ඩන් තමයි තියෙන්නේ මෙයාගේ ලන්ඩන් බල තමයි තියෙන්නේ මෙයා අපි මෙහෙම ඇද්දට ඇත්තට මේ ත්‍රිකෝණාකාරයිනේ ඒතර ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇදෙනවා මේවා මෙහෙට එනවා මේක සමස්ත දිගුණයක් තියෙනවා කියන්නේ මේකේ ද්විද්‍රව බල තියෙනවා හරි මෙයාගේ OH බන්ධනයක් තියෙනවා මේකෙත් එහෙම තියෙනවා මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා H බන්ධන මෙයාගෙත් H බන්ධන තියෙනවා හරි දැන් මොකද පොයින්ට් එක සාමාන්‍යයෙන් අනුකිස් මේක මෙයා A මෙයා B මෙයා C මෙයා D සහ මේක E හරිද ඔය වන් තාපාංක අපි සංසන්දනය කරද්දී බලන දේවල් කීපයක් තියෙනවා මොකක්ද සාමාන්‍යයෙන් අනුකිස් ස්කන්ධේ ලොකු වෙනසක් නැත්නම් අහන්න සාමාන්‍යයෙන් අනුකිස් ස්කන්ධේ ලොකු වෙනසක් නැත්නම් ඒ කියන්නේ 100 ගානක හයිඩ්‍රජන් බඳින තියෙන එක තාපාංක වැඩි එහෙනම් ෂුවර් එක මේ සෙට් එකෙන් කාගේද වැඩි D සහ E ගේ වැඩි අහන්න මේ සෙට් එකෙන් ෂුවර් වෙනම D සහ E ගේ තාපාංක වැඩි හැබැයි දෙන්නගේ අණුක ස්කන්ධ සමානයි. තියෙන ප්‍රධාන බල වර්ගෙත් සමානයි අණුක ස්කන්ධත් සමානයි. අන්න එහෙම වෙලාවක මොකද කියන්නේ? බලනවා කාබන් දාමේ ශාකරයෙන් අතු බෙදිලා නම් අහන තියෙන බල වර්ගෙත් එකම නම් ප්‍රධාන එක අණුක ස්කන්ධෙත් සමානයි නම් එහෙනම් ඒ කාබන් දාමේ අතු වෙන්න වෙන්න තාපාංකය අඩු වෙනවා. ඒතර මෙයාට මෙයාගේ අතු බෙදිලානේ. එන්න මොකද වෙන්නේ? D ට වඩා E ගේ තාපාංකය අඩුයි. එහෙනම් වැඩිම එක D ඊට පස්සේ E ඊට පස්සේ ලන්ඩන් ද්වීප එන මුගේ වැඩි C ආයි මේ දෙකම ලන්ඩන් ස්කන්ධ සමානයි අතු බෙදෙන එකගේ අඩුයි එහෙනම් B අඩුයි B ට වඩා A වැඩි එහෙනම් B ට වඩා A වැඩි A ට වඩා C වැඩි C ට වඩා E වැඩි ඊට වඩා D වැඩි කොහොමද තමයි තාපාංක වෙනස් වෙන්නේ එහෙම ගත්තාම අඩුම එක වෙන්න ඕන B එහෙනම් උත්තරේ 2 වෙන්න බෑ හරිද අඩුම එක වෙන්න ඕන B උත්තරංග 2 වෙන්න බෑ වැරදි දෙවෙනි එක වැරදි ඊට පස්සේ එක වෙන්න ඕන කවුද A B ට වඩා A වැඩි පළවෙනි කිය අවුලක් නැහැ තුන්වෙනි එකෙත් අවුලක් නැහැ හතරෙත් පහෙත් අවුලක් නැහැ A ට වඩා ඊට C ඒ කියන්නේ 3ට වැඩි වෙනවා C නෑ 3 වෙනි වැඩි වෙනවා පළවෙනි එකේ ගත්තොත් 3ට වැඩි වෙන්නේ E එක වැරදි තුන්වෙනි එකේ 3 වෙනි වැඩි වෙන්නේ D ඒකත් වැරදි අන්න මේ 4 සහ 5 ගත්තාම 3ට වැඩි වෙන C එක ඒක හරි C ඊට පස්සේ E ඊට පස්සේ D C ඊට පස්සේ E ඊට පස්සේ D වැඩිම D නේ අංක 4 තමයි එන්නේ ප්‍රශ්නාංක 7 උත්තරංක 4 7 4 ප්‍රශ්නාංක 7 උත්තරංක 4 තමයි ප්‍රශ්නාංක 7 උත්තරංක 4 තමයි 7 4 එහෙනම් මාරම්ලේසි
පහත බලමු. ක්‍රමය සලකන්න කියලා කියන්නේ. මෙත් CH3 CH2 CH2 NH2. හරි. මෙයාට දානවා අපි මේ NaNO2 තනුක HCl. මොකද වෙන්නේ? අර NH2 කාණ්ඩ වෙනුවට OH කාණ්ඩයක් ඔතන සෙට් වෙනවා. කොහොමද? මෙයාට දානවා PCC. මොකද මේක CH3 CH2 C ද්විත්ව බන්ධනයක් OH වෙනවා. PCC දාන. අන්න එයාට ආය දානවා A. ඒ කියන්නේ මේකනේ බං. ආයි මේක දැම්මහම මේව බැලන ඉතින් ආයි පත් කරන්න දෙපා හොඳේ. මොනවාද මේ? මෙයා දැම්මහම මොකද වෙන්නේ? මෙන්න මුගේ H2යි මේ O එක අයින් වෙලා NC ද්විත්ව බන්ධනයක් එනවා. එහෙනම් මම මෙහෙන් ලියන්න මේ CH3 CH2 CH2 මෙතන N එකක් එනවා. මුගේ මේ O එක අයින් වෙලා CH ආයේ CH2 CH3. ඔන්න N සහ C ද්විත්ව බන්ධනයක් එනවා. එහෙනම් ඕක තමයි අවසානයේ හැදෙන්න උණු ඵලය. එහෙනම් මොකද CH3 CH2 CH2 N ද්විත්ව බන්ධනයක් CH CH2 CH3. මේ එන්ට කලින් මෙහෙම කෑලි 3යි. ඒක හරි. එන්ට පස්සේ CH I CH2 CH3. ප්‍රශ්නාංක 8 උත්තරංක 1 තමයි එන්නේ. ප්‍රශ්නාංක 8 උත්තරංක 1. මාරම ලේසි වෙනවනේ. ප්‍රශ්නාංක 8 උත්තරංක 1 තමයි. හරි. ප්‍රශ්නාංක 8 උත්තරංක 1 තමයි. මොකද කියනවනේ? පහත කොමන වගන්තිය වැරදි වේද? අහන්නේ වැරදි. හරි. පළවෙනි එක SCN- අයනය සඳහා වඩාත් පිළිසිදු විස්තෘත වීම මෙන්න මේකලු. අහන්න. SCN- අයනය සඳහා වඩාත්ම විස්තෘත ව්‍යුහය මෙන්න මේ දීලා තියෙන එකලු. මේ බලන්න. N ත්‍රිත්ව බන්ධනයක් C S. කොහොමද මේකේ තියෙන මේ මොකද මේකත් වැරදි කොහොමද නේ? ඩොට් ගානත් වැරදි. කොහොමලු? හරි. හැබැයි කොහොමත් උත්තරේ වැරදි මොකද එක සැර ගණන් අඩුයි මේකේ. මෙයා මෙහෙමත් අපි නඳින්න පුළුවන් C කොහොම? වඩාත්ම ස්ථායි ව්‍යුහය මේකද මේකද? ආරෝපණ පැතිරීම සමාන. එහෙම වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් වඩාත්ම ස්ථායි ලුයිස් ව්‍යුහේ වෙන ආරෝපණයක් තියෙන කොහෙද තියෙනවද? විරුද්ධතාව. එහෙනම් වැඩි කෙනෙක් ගාවින මෙන්න මේකින්ද වඩාත්ම ස්ථායි ව්‍යුහය මේක නෙවෙයි මෙන්න මේක. එහෙනම් පළවෙනි එකම වැරදි. හරිද? ප්‍රශ්න අංක 9 උත්තර අංක 1 තමයි. හරි? ඇත්තටම ඔය මේ මිස්ටේක් එකක් කොහොමද තියෙනවා S ගේ ඩොට් එකක් අඩුයි. ඒක කොහොමත් වැරදි. හරිද? නැත්නම් ඔක තමයි එක. බලමු දෙවෙනි එක. NO3- අයනේ NO බන්ධන ටික සියල්ල සමානයි මෙහෙන්. දැන් NO3 ගත්තාම මෙයා මෙහෙම කරා මෙහෙම කරා මූ මයිනස් කරා මූ බිඳුව කරා ආයෙත් මේක මයිනස් මේක ප්ලස් නේ ඔහොමනේ. හරි. එතකොට මෙයාගේ තව විදිහකට ගත්තොත් මොකද වෙන්නේ? අපිට මේක මෙහෙමත් අදින්න පුළුවන් මේ. කෙනෙක්ට ඕන නම් පුළුවන් මෙන්න මේක මෙහෙමත් අදින්න. කොහොම අදින්නත් පුළුවන්. හරි. තව කෙනෙක්ට ඕන නම් මේක මෙහෙමත් අදින්න පුළුවන් නේ. ද්විත්ව බන්ධනේ මෙහෙන් දාලා කොහොම දාලා මෙහෙම අදින්නත් පුළුවන්. නේ?
ඔය තුනෙන් වඩාත් ස්ථායි මොකද තුනම එක වගේද? අහන්න. ඔය තුනෙන් වඩාත් ස්ථායි කියලා විහක අපිට ගන්න පුළුවන්ද තුනම එක වගේද? තුනම වඩාත්ම ස්ථායි. අවුලක් නැහැ. ඒක හොඳ එකක් නැහැ නේ. එහෙනම් ඇත්තම කියන්නේ නයිට්‍රේට් කියලා අයනයක් තියෙනවනේ. ඒතර මේ ලෝකේ තියෙන ඇත්තම තියෙන නයිට්‍රේට් අයනේ අහන්න. ඇත්තම තියෙන එන්නෝරිමස් කොහොම වෙන්න ඕනද? මේ වඩාත්ම ස්ථායි තුනේ ලක්ෂණ වල එකතුවක් වෙනවා. එහෙනම් ඇත්තට තියෙන එක මෙන්න මෙහෙම වෙන්න බෑ බං. වැඩිපුර බන්ධන එකක් තියෙනවා. ඒක මේ හැමෝටම අයිති. මේ මෙයාට කෑල්ලයි, මෙයාට කෑල්ලයි, මෙයාට කෑල්ලයි. ප්ලස් එක කොහොමද හැම එකෙම තියෙනවා. දෙක දෙක හැම එකෙම කොහොමද තියෙනවා. හැම view එකම එක සැරේකල් දෙක දෙක තියෙනවා. අර ඍණාරෝපණය ඍණ දෙන්නෙක් ඉන්නවා. අයිතිකාරයෝ තුන් දෙනෙක් ඉන්නවා. එහෙනම් ඍණ දෙක බෙදීම 3යි, ඍණ දෙක බෙදීම 3යි. මේ ඇත්ත view එක මෙන්න මේ වගේක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ලුයිස් view එකක් නෙමෙයි මං අහන්නේ. ඇත්තටම තියෙන ස්වභාවය අන්න අරම දෙයක් වෙන්න ඕනේ. ඔයාලට පේනවද එහෙම වුණොත් මේ බන්ධන තුනේම පෙළ එකයි පෙළ සමානයිනේ මේකේ වෙල 1.1/3යිනේ 1.3 මේ තුනේම පෙළ සමානයිනේ ඒ කියන්නේ බන්ධික සමානයි තමයි දෙවෙනි එක හරි තුන්වෙනි එක NH3 වල බන්ධන හොනේ NH3 ට සාපේක්ෂව මෙහෙම NH3 ගත්තොත් මෙහෙමනේ NH3 ගත්තොත් මෙහෙම NF3 ගත්තොත් ඒ හැඩේමයි දැන් බලන්න මෙහෙම N ට සාපේක්ෂව H ට සාපේක්ෂව N ගේ විරුද්ධතාව වැඩි හින්දා මේ NH බන්ධන අහන්න NH බන්ධන ඉලෙක්ට්‍රෝන N පැත්තට ලං වෙනවා. මේකෙත් එහෙමයි මේකෙත් එහෙම. N ට වඩා F ගේ විරුද්ධතාව වැඩි හින්දා NF බන්ධන ඉලෙක්ට්‍රෝන F පැත්තට ඇදෙනවා. හරිද? මේ එතන මොකද වෙන්නේ? දැන් NH3 ගෙදී මේ නයිට්‍රජන් ළඟට මොකද වෙන්නේ? අර බන්ධන තුනේම තියෙන ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. ඉලෙක්ට්‍රෝන මොන ආරපිතද? ඍණ ආරපිතයි. එහෙනම් NH3 ගෙදී එකම අසලට එක ජාතියක් එකතු වෙනවා. එක ජාතිය ආරෝපණ ලං වෙද්දී එකිනෙක මොකද කරන්නේ? අහන්න. එක ජාතිය ආරෝපණ ලං වෙද්දී එකිනෙක විකර්ෂණය කරනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? පරමාණු ඈත් වෙනවා. හැබැයි NF3 ගේ එහෙම අවුලක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? NF3 ට සාපේක්ෂව NH3 ගේ බන්ධන ඉලෙක්ට්‍රෝන විකර්ෂණ විකර්ෂණය වැඩි. ඒ කියන්නේ කෝණය NH3 ගේ කෝණය වැඩි. මේ කියන්නේ ඔව් ඒක තව හරි. HNO3 සඳහා පිළිගත හැකි සම්බුදු තුනකි. ඔක ඇඳලා බලන්න එහෙම තුනක් අඳින්න පුළුවන්. පිළිගත හැකි තියෙනවා. ඔන්න ඇඳලා පෙන්නන කම නෙමෙයි. මෙච්චර නම් ඇත්තම ඩිස්කස් කරන්න බෑ මේ මම කරාට පන්තිල එහෙම කරන්නේ නැහැ හොඳේ. මෙන්න එකින් එකට හැම එකම මෙච්චර කළා තියෙන මේක අනා ගන්නවා නම් ඌ මිනිස්සෙක් වෙන්න බෑයි. හරිද? සමහර ගොංගස් ඒ ලෙවල් කරගන්න ඕනේ මම ලව් කරනවා. මේ ඔය එකක් හරිද? මට පුළුවන් මේ බන්ධනේ මෙහෙන් දාගන්න. මෙහෙමත් පුළුවන්. එතන මෙයා මයිනස් වෙනවා. මෙයා බිඳුවයි මේක ප්ලස් වෙනවා. මේ බන්ධනේ මෙහෙන් දාගන්න. 2යි 4යි 6යි 7යි 8යි 1යි 2යි 3යි 4යි 5යි එකකඩුයි ප්ලස් මෙයත් ප්ලස් මෙයා මයිනස් මෙයත් මයිනස් ඔන්න ව්‍යුහ තුනක් හදින හරිද මේ දෙන්න සාපේක්ෂව 20යි මෙන්න මේක 80යි මොකෝ ඔක්සිජන් ප්ලස් එතන මේ හැර වෙනත් ව්‍යුහ තිබේද ආවා මේ පොසොන් මාසෙ මේ ව්‍යුහ තුන හැර වෙනත් ව්‍යුහ තිබේද වෙනේව නැහැ හැබැයි මෙහෙම ගුණන් ස්ථායි ව්‍යුහ කිව්වනම් මෙන්න මේක ගන්න බෑ හොඳට බලන්න හරිද පිළිගත හැකි ස්ථායි ව්‍යුහ ගුණ මේක ගන්න බෑ මේක අස්ථායිනේ හැබැයි පිළිගත හැකි ව්‍යුහ ගුණ මේක පිළිගන්න පුළුවන් එහෙනම් ඒක තවත් හරි පස්වෙනි එක CH2 Cl2ට වඩා CH2F2 වල කාබන් පරමාණු විදුලිතාව ඉහළයි. මෙහෙත් CH2F2 හරිද? ආයේ CH2Cl2
එකම පරමාණු විරුද්ධතාව. මොකද පොයින්ට් එක? එකම පරමාණු විරුද්ධතාව. එකම පරමාණුවේ විරුද්ධතාව. මොනවද පොයින්ට්? පළවෙනි එක බලන ඒ පරමාණු මොහොම් කරන. මොකද ඒ සීන් එක? මොහොම් කරන S දක්ෂණ වෙන විරුද්ධතාව වැඩි. එතකොට මෙයාගෙත් මොහොම් කරන sp3 මෙයාගෙත් මොහොම් කරන sp3 මොහොම් කරණයෙන් ගන්න බෑ. මොහොම් කරන සමාන නම් දෙක මොකද? බලනවා එයාම තියෙන ආරෝපණය. මේ කාබන්ගේ ආරෝපණෙත් බිඳුවයි මේ කාබන්ගේ ආරෝපණෙත් බිඳුවයි. මොහොම් කරනත් සමානයි ආරෝපණත් සමානයි. එහෙනම් මොකද බලන්නේ? ඔක්සිජන් අංකය. එහෙනම් ඉලෙක්ට්‍රෝන C පැත්තට F පැත්තට තමන්ගේ පැත්තට දෙක ඍණ දෙකයි ඉවතර දෙකේ ධන දෙකයි බිඳුවයි. Cl පැත්තට C පැත්තට තමන්ගේ පැත්තට දෙකයි ඉවතර දෙකයි. ඒකත් බිඳුවයි. මොහොම් කරනත් සමානයි ආරෝපණත් සමානයි ඔක්සිජන් අංකෙත් සමානයි. නම් ඊළඟ පොයින්ට මොකද්ද? ඒ පරමාණුවත් එක බන්ධන හදපු අනිත් පරමාණු. අනේ බන්ධන හදපු අනිත් කට්ටියගේ වැඩි වෙනවා. එතන මේකේ H2 සමානෙන් දෙන්නගෙම. මෙයාගේ ෆ්ලෝරින් මෙයාගේ ක්ලෝරින්. එහෙනම් ක්ලෝරින්ට වඩා F ගේ විදුලින්තාව වැඩි. අහන් ක්ලෝරින්ට වඩා F ගේ විදුලින්තාව වැඩි හින්දා සාපේක්ෂව මේ කාබන්ට වඩා මේ කාබන්ගේ විදුලින්තාව වැඩි. එන මේ ප්‍රකාශයේ ඒකත් නිවැරදි. එහෙනම් 9 අංක එක තමයි ප්‍රශ්නාංග 9 උත්තරංග එකෙන්. ප්‍රශ්නාංග 9 උත්තරංග එක තමයි. හරිද? දැන් මේ පේපර් එක අහන්න පුළුවන් උපරිමයට අහලා තියෙන. හරිද? තමල මේකේ වර සර්වර් වෙන්න පුළුවන් කියන්නේ උසස් වල කොහොමද පුළුවන් එච්චරයි. හරි. 10 වෙනි එක. ප්‍රශ්නාංග 10. මෙන්න 301 එහිදී O2 වායුවේ වර්ග මධ්‍යන වේගය 400 x නම් වායුවේ වර්ග මධ්‍යන වේගයට සමාන වේ. පහත කුමක් නිවැරදි වේද? 300 දී O2 ගේ වර්ග මධ්‍යන වේගය 450 දී x නම් වායුවේ වර්ග මධ්‍යනට සමාන වේ. පහත කුමක් නිවැරදි වේද? පළවෙනි එක. අවස්ථා දෙකේදී වායු වල මධ්‍යන්නේ චාලක ශක්තිය එකිනෙකට සමාන වේ. මොකක්ද සමය කියන්නේ? මධ්‍යන්නේ චාලක ශක්තිය Ke මධ්‍යන්නේ සමානයි 3යි RT බෙදීම 2යි මවුල එකකට නම් නැත්නම් 3යි KBT බෙදීම 2යි. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස් වුණොත් අනිවාර්යෙන් වායුව මොකක් වුණත් උෂ්ණත්ව වෙනස් වෙනවා නම් වායුව මොකක් වුණත් මොන ප්‍රමාණයක් දාලා තිබ්බත් ලංකාවේ තිබ්බත් ඇමරිකාවේ තිබ්බත් අඟහරු වල තිබ්බත් මධ්‍යන්නේ චාලක ශක්තිය වෙනස් වෙනවා. එහෙනම් ඒක වැරදි. x ගේ මෞලික සිද්ධාන්ත 40 දක්වන අතර අවස්ථා දෙකේ මධ්‍යන චාලකය කිසිම වෙනස් වේ. බලමු. දැන් මේ කියන්නේ මේක 300 දී O2 ගෙනේ. එහෙනම් k වර්ග මධ්‍යන වේගය කියන්නේ c වර්ග බා O2 ගේ සමානයි 3යි r වතාවක් 300 බෙදීම 32. c වර්ග බා x සමානයි 3යි r වතාවක් 450 බෙදීම අවශ්‍යයි n කියලා. ඔය දෙක සමානයි කියලා කියන්නේ 3යි r වැඩි කිරීම 300 බෙදීම 32 සමානයි 3යි r වැඩි කිරීම 450 බෙදීම m. 3යි r කැපිලා ගියා. බිඳුවර බිඳුවත් කැපිලා ගියා 15වත් 2යි මෙතෙන්ට 3යි m සමානයි 32 වරක් 3 බෙදීම 2 48යි. එහෙනම් මෞලික සිද්ධාන්ත 48ක් වන අතර අවස්ථා දෙකේ මධ්‍යම චලසින් එකනේ වෙනස් වේ. අන්න ඒ කතාව හරි. අංග දෙකෙන් ප්‍රශ්නාංක 10 උතරංග දෙකෙන් වායු දෙකේ මෞලික පරිමාණ සමාන. මෞලික පරිමාණ කියන්නේ මොකක්ද? මවුල එකක පරිමාව. ඔයා දන්නවා PV සමානයි nRT. මවුල එකක පරිමාවනේ. එහෙනම් පරිමාව බෙදන මවුල ගන්නේ මෞලික පරිමාව සමානයි RT බෙදීම P. හරිද? එතන උෂ්ණත්වයේ පීඩනයේ නියතයි නම් අන්න අවස්ථා දෙකේදීම මේක සමානයි. දැන් T වෙනස් හින්දා ඕක සමාන වෙන විදියක් නැහැ. x කියන විෂය වැරදි. 450 දී x වල මධ්‍යම චාලකයට වඩා 450 දී x වල මධ්‍යම චාලක ශක්තියට වඩා 450 දී O2 ගේ
මධ්‍යන්නේ චාලක ශක්තිය විශාලයි. ඒ ගැන මොකද කියන්නේ? ඉතින් බං උෂ්ණත්වය 450ම නම් වායුව මොකුණත් 3R T බෙදීම 2යි. බලපාන T විතරයි. එන එක සමානයි වෙනස් වෙන්නේ 10 දෙකෙන් 11 වෙනි එක. සියලුම පරමාණු තුලින් ඉහළම පළමු අයනීකරණ ශක්තිය හීලියම්ට පවතී. ඔව්. උච්ච වායුවක් 8 වෙනි කාණ්ඩේ උඩම. අමාරුමයගෙන් තමයි පළවෙනි එක හරි. සම ඉලෙක්ට්‍රෝනික ඒක පරමාණුක අයනවල න්‍යෂ්ටික ආරෝපණ වැඩි වෙනකොට අරයන් වැඩි වෙනවා. සම ඉලෙක්ට්‍රෝනික ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. ඒක පරමාණුක එක පරමාණුක විතරක් තියෙන අයනවල. මොකද වෙන්නේ? එක සමාන වින්‍යාසයක් නම් තියෙන්නේ. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන ගාන වැඩි වෙන්න න්‍යෂ්ටියේ ධනගතිය වැඩි වෙලා ඉලෙක්ට්‍රෝනයි න්‍යෂ්ටිය අතර ආකර්ෂණය වැඩි වෙලා මොකද වෙන්නේ? අරේ කුඩා වෙනවා. මේක විශාල වේ කියන්නේ වැරදි. Na+ අයනෙහි අරය ලිතියම්ට වඩා කුඩායිලු. Na+ අයනේ අරය ලිතියම්ට වඩා කුඩායිලු. බලමු. Na+ සහ ලිතියම් උදාසීන පරමාණුවක් සහ අයනයක්. මේ බලන්න ලිතියම් Na+ Na+ තියෙන නියෝන්ට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. නියෝන් වින්‍යාසය තියෙන. සහ දැන් මෙයා සහ මෙන්නේ කියන්නේ උදාසීන නියෝන් සහ Na+ ගත්තොත් එක සමාන වින්‍යාසයක් තියෙන්නේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන ගාඩ වෙලදී අරේ කුඩා වෙන්න ඕනේ. මුගේ 10 මුගේ 11ක් තියෙනවා. එහෙනම් සෝඩියම් ප්ලස් ගේ අරේ කුඩායි නියෝන්ට වඩා. හරි නියෝන්ට වඩා සෝඩියම් ප්ලස් ගේ අරේ කුඩායි. අනිත් එක නියෝන් සහ ලිතියම් එකම ආවර්තයේ වමේ ඉඳන් දකුණට අරේ අඩු වෙනවනේ. එහෙනම් ෂුවර් ලිතියම්ට වඩා නියෝන් ගේ අරේ අඩුයි. ওই දෙක සැලකුවම Na+ ට වඩා ලිතියම් ගේ අරේ විශාලයි. එහෙනම් ඒ ප්‍රකාශෙත් හරි. Na+ ට වඩා ලිතියම් ගේ අරේ විශාලයි. ඒ ප්‍රකාශෙත් හරි. මම බඩ වේගෙන් කිව්වා. ඔයාලට තේරුනේ නැත්නම් ආයෙ බ්ලොක් කරලා ආයෙ රිවර්ස් කරලා බලන්න. Li Kf සහ Kc ල දෙරින් Li I වලට වැඩිම සහ සංයුජ ලක්ෂණ පෙන්වයි. හරිද? අහන්න වැරදි වගක් තියෙන්නේ. ඔය දෙවෙනි එකේදී උත්තරංග දෙකෙන් නේ. 11 උත්තරංග දෙක තමයි එන්නේ. දෙවෙනි එක වැරදි. Li කියවල Li Kf සහ KCl අන් Kf සහ KCl ගත්තොත් කැටායනේ සමානයිනේ F- මහ Cl-. F- ට වඩා Cl- ගේ අරය විශාලයි. ඒ කියන්නේ එයාගේ අරය විශාලයි. ඇනායනේ අරය විශාලයි කියන්නේ ද්‍රවණශීලතාව වැඩි. එහෙනම් F- ට වඩා Cl- ගේ ද්‍රවණශීලතාව වැඩි. හරිද? එහෙම වැඩි කියලා කියන්නේ ඒ සංයෝගයේ අයනික ලක්ෂණ අඩුයි. එහෙනම් Kf ගේ වැඩි KCl ට වඩා Kf ගේ වැඩි. හරිද? අයනික ලක්ෂණ. අනේ සහසංයනේ ඔක අනිත් පැත්තට KCl ට වඩා sorry Kf ට වඩා KCl වල සහසංයුජ ලක්ෂණ වැඩි. හරිද? එහෙනම් උත්තරේ KF වෙන්න බෑ. මෙයා සහ කියන්නේ LI සහ KCl. මම මෙහෙන් ලියනවා මේ LI සහ KCl අයන දෙකම වෙනස්නේ. ලිතියම් ප්ලස් සහ K ප්ලස්. ආයම I- සහ Cl-. ලිතියම් ප්ලස් වැඩිය K ප්ලස් ගේ අරය විශාලයි. අරය විශාල කියන්නේ ද්‍රවීකරණ බලය අඩුයි. එහෙනම් ලිතියම් ප්ලස් ගේ වැඩි පොටෑසියම් ප්ලස් ගේ අඩුයි ද්‍රවීකරණ බලය. අන්න ඒක අඩුයි කියන්නේ සංයෝගයේ sorry මේක බලමු කොහොමද? I- Cl- ගේ අරය කුඩයි. අරය කුඩයි. හරිද? ඒ කියන්නේ I- ගේ වැඩි Cl- ගේ අඩුයි ද්‍රවණශීලතාව. එතන මේ දෙන්නගේ කැටායනය සැලකුවොත් පොටෑසියම් ප්ලස්ට වැඩිය ලිතියම් ප්ලස් ගේ ද්‍රවීකරණ බලය වැඩි. අහන කැටායන සලකද්දී K ප්ලස්ට වඩා Li ප්ලස් ගේ ද්‍රවීකරණ බලය වැඩි. ඇනායන සලකද්දී Cl- ට වඩා I- ගේ ද්‍රවණශීලතාව වැඩි. එහෙනම් සමස්ත ගත්තාම K
KCl ට වඩා KCl ට වඩා Li වල කැටායනයේ ද්‍රවීකරණ බලයත් වැඩි ඇනායනයේ ද්‍රවණශීලතාවත් වැඩි. ඔය දෙක වැඩි කියන්නේ මේ සංයෝගයේ ආයනික ලක්ෂණ අඩුයි. එහෙනම් Li ගේ අඩුයි KCl ගේ වැඩි අයනික ලක්ෂණ අපිට සහසංයෝජය වනේ. එහෙනම් KCl ට වඩා Li වල සහසංයෝජ ලක්ෂණ වැඩි. එහෙනම් වැඩිම Li තමයි. ඒක හරි. උච්ච වායුවෙන් පහළම තාපාංග හීලියම්. ඔය උඩම ඉන්නේ උනේ අඩුම පොඩිම සයිස් එක යා. තව හරි. 11 දෙකෙන්. නම් 11 උත්තරක දෙකෙන්. 11 දෙක. බලන්න ප්‍රශ්න 12 පොඩ. xn නම් අයන ආම්ලික මාධ්‍යදී mn ඔහම සම්පදයෙන් x2 අණුව සාදයි. මේ ප්‍රතික්‍රියාවේ හෝමෝන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10කි. xn ඒ විදිහම k2 යන ප්‍රතිඵලව n ගේ අගය සහ ආම්ලික k2cr2 ඕසන් සම xn දක්වන ප්‍රතික්‍රියාවේදී හෝමෝන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින් වන්නේ. මොනවායි මොකද මොකක් කියනවනේ. හරි බලමුකෝ අපි. බලන්න මේ. එහෙනම් ඊසි දේවල් හොඳේ. xn නම් අයනය xn නම් අයනය ආම්ලික මාධ්‍ය MnO4- එක ප්‍රතික්‍රියා කළා හදනවලු x2 නම් අණුව. මෝ x2 හදන්නේ වදන ආම්ලික මාධ්‍යදී මෙයා හදන Mn2+. බලමු දැන් එහෙනම්. එතකොට මම ගන්න ඔක්සිජන් අංක. කොහොමද මෙයාගේ n ගන්න වෙන්නේ? n. වැඩේ කියන්නේ බං උගේ n ගත්තට පස්සේ මෙහෙ x දෙන්නෙක් ඉන්නවනේ එහෙනම් මෙහෙන් දෙකක් දාගන්න. 2යි n. නැත්නම් n වරක් දෙකම n ඒවා දෙකක්. මෙහෙ බිඳුව ඒවා දෙකයි. එතන වෙනස පොඩිමු. දෙවරක් අතර ඍණ 8යි. 8න් ගා ඍණ 7යි mn ධන 7යි. මෙහෙ mn ධන 2යි. එතන වෙනස 5යි. හරිද? එතන වෙනස 5යි. එතකොට මේක ධන 7යි මේක ධන 2යි කියන ඔක්සි හරණයක්. එහෙනම් මෙතන ඔක්සිකරණයක් වෙන්න ඕන. එහෙනම් වෙනස කියන්නේ මේකෙන් මේක අඩු වෙන්න ඕන. කියන්නේ ඍණ 2යි n. ඒ කියන්නේ බිඳුව ඍණ 2යි n. ඔහොම එන්න. හරිද? අපි ආයෝක ලිව්වොත් මෙහෙම දැන් අතන ලිව්වට පස්සේ 2යි x වල n වෙනි බලය ධන MnO4- මෙහෙ හදනවනේ බං x2 ධන Mn2+. එතන මෙතන වෙනස ධන 7යි මෙතන ධන 2යි එතන වෙනස 5යි ඔක්සි හරණයක්. මෙතන වෙනස 2යි n මෙතන වෙනස බිඳුවයි. වෙනස එන ඍණ 2යි n. ඔහොම තමයි. හරි. දැන් මම මේ දෙක මාරු කරලා වැඩි කරන්න. මේ පහෙන් මෙහෙම මෙතෙන්ට 5යි. හරිද? මෙතෙන්ටත් 5යි. මෙතෙන්ට 2යි n. 2යි n. ඒ කියන්නේ ඍණ 2යි n. හරි? ඍණ 2යි n. මෙතෙන්ට ඍණ 2යි n. ඍණ 2යි n. හරිද? දැන් හෝමාරුෂේ අහන්න. දැන් මෙතන ඍණ 2යි n. ඒ වගේ 5 ගුණයක් නේ. අහන්න. එකක් නම් ඍණ 2යි. ඒ වගේ 5 ගුණයක්. හරි? මෙතනත් දැන් එක MnO4- එකක් නම් 5යි ඉලෙක්ට්‍රෝන 5යි. ඒ වගේ 2යි n ප්‍රමාණයක්. එහෙනම් මෙන්න ඍණ 10යි n නේ. 5 වරක් 2 10යි. 10යි n සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? ඉලෙක්ට්‍රෝන 10ක් හොමවන්න 10යි. එහෙනම් n සමානයි කීයේ? ඍණ 1යි. හරිද? n සමානයි ඍණ 1යි.
හරිද? එහෙනම් n සමානයි ඍණ 1යි. ඕවන් එක හොයාගත්තා. නියමයි. හරිද? ඇයි? කුමාරු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් කියලා කියනවනේ. එතන මම මෙතන වෙනස ගත්තා මෙතන වෙනස ගත්තා. එතන මේක මෙහෙන් පහෙන් වෙනවා මේ 2න් තව 5 වෙනවා 9න් 10. දැන් මෙහෙන් ගන්න ප්‍රශ්න. දැන් කියන මේ විදිහටම කාට කේතු අහන මේ. ඔයා දැන් දන්නවා එහෙනම් x මයිනස් තමයි මේ තියෙන්නේ. ධන CR2O7 2 මයිනස්. මෙයා හදනවා x2 මෙයා හදනවා CR3+. මේක ඍණ 1යි මේක බිඳුවේව දෙකේ අසාධාරණයි මෙහෙන් දෙකක් දාගනි. වෙනස 2යි. වෙනස 2. හරිද? දෙවරක් ඒකෙන් දැන් ධන 12 එකක් ධන 6යි. මෙතන ධන 3යි අසාධාරණයි දෙන්නෙක් ගන්න. 3 දෙකේ වෙනස 6යි. 3 දෙකේව 3යි 1යි. මේ තුනේ මෙහෙම එක 6යි. මෙතෙන් මාධ්‍ය ආම්ලිකයනේ. ඔක්සිජන් 7යි මෙහෙන් දාන 7ක් ඉස්සු එතන ඕනත් නැහැ. 7 වරක් දෙගෙන 14යි H+. ඔන්න ඔහම නෙන්නේ. ඉතින් ඔයාලට පේනවා x. ඉතින් Cr2O7 2 එක්කෙනෙක් Cr3 වෙනකොට 6ක් ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගන්නවා. එතන එකක් ලබා ගන්න 3යි 6ක් හැදිලා. එන ඉලෙක්ට්‍රෝන 6ක් හෝමාරු වෙනවා. එහෙනම් ඍණ 1යි ඉලෙක්ට්‍රෝන 6ක් හෝමාරුනවා. උත්තරංක 3 එන්නේ. n සමානයි ඍණ 1යි ඉලෙක්ට්‍රෝන 6ක් හෝමාරු වෙනවා. හරිද? 12 අංක 3. ඔය හරිනම් ගොඩක් හොඳයි. ප්‍රශ්න අංක 12 උත්තර අංක 3 එන්නේ. දැන් මේව වැරදුනා කියලා කියන්නේ මේ විභාගේ ෆේල් කියලා එකක් නෑ හොඳේ. ඉතින් සාමාන්‍ය මේ හොඳ ප්‍රශ්න මේවා හදන්න පුළුවන් මට මොනවා ගොඩනගන්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. හරිද? මෙන්න ඒ 13. 13 පොඩි පින්ඩින් මිස්ටේක් එකක්. 13 කියන්නේ ආයේ 10ම තමයි. සමහර ළමයි හිටියා 10ට ගහලා තියෙන එක උත්තරයක් 13 ගහලා තවත් උත්තරයක්. අඩුම ප්‍රශ්න දෙකේ එකේ කියලා තේරෙලා නැහැ. හරිද? සමහර වාහිල හිටියා මේ 10ට ගහලා තියෙන එක උත්තරයක් 13ට ගහලා තියෙන වෙන උත්තරයක්. ප්‍රශ්න දෙකම එක සමානයි. ඒක පින්ඩින් මිස්ටේක් එකක්. ඒතර 13 තින් කෙනෙම ගන්න වෙන කීයද? දෙකම තමයි. 14 ඝනත්වය මෙන්න මෙච්චරක් සහ ස්කන්ධනු 130ක් NaOH 20ක් සමග සම්පූර්ණ බෙදීමට අවශ්‍ය වන 5යි H2SO4 ද්‍රාවණ පරිමාව වන්නේ මේක හෙනම ලේසි. H2SO4 සහ NaOH. පට්ට ලේසියේ. අපි හදලා තියෙන ප්‍රශ්නවල හැටියට මේවා ප්‍රශ්න මේව නඩු. H2SO4 ට දානවා NaOH. මොකද ප්‍රතික්‍රියාව? Na+ සහ SO4 2- කියන්නේ Na2SO ධන H+ ධන OH- කියන්නේ H2O. මෙහෙ Na දෙකයි මෙහෙන් දෙකක් දාගන්න මෙහෙන් දෙකක් දාන්න බැලන්ස් වෙලා. හරි. අපි දන්නවා බං කාගේද NaOH ඝනත්වයක් දන්නවා පරිමාවක් දන්නවා. එහෙනම් මට හොයාගත්ත හැකි NaOH ද්‍රාවණයේ මුළු ස්කන්ධය ඒක සමානයි ඝනත්වය ඇවිල්ලා 1.4යි GCM ඍණ 3යි පරිමාව කොච්චරයි තරම් තියෙන්නේ 20යි 20යි ඝන සෙන්ටිමීටර මෙයාට මෙයා කැපිලා යන්න පුළුවන් 28යි ග්‍රෑම් ඔහොම ඔතනින් NaOH ස්කන්ධය ඒ විතරක් කොච්චරද තියෙන්නේ 28යි ග්‍රෑම් වලින් 100ට 30යි 8.4යි ග්‍රෑම් හරිද ග්‍රෑම් 8.4යි තියෙන NaOH මෙහෙත් මම බලමු ඇවිල්ලා 30යි බින්දුවට පිටියා 8 වතුන 29 දෙයක් ඉදිරි හරියට නේ ඒ NaOH විතරක් ස්කන්ධ මෙච්චරයිනේ එහෙනම් දැන් මට හොයද හැකි NaOH මවුල ගන්න සමානයි 8.4 ග්‍රෑම් බෙදීම
40යි GMOL වෙන එකයි. සමානයි 21යි 0.21 මවුල. හරි. NaOH මවුල ගන්න. NaOH ට H2SO4 අනුපාතය දෙකට එක හින්දා අවශ්‍ය H2SO4 මවුල ගාන සමානයි කීයද? දෙකෙන් එක වතාවක් 0.21 මවුල. අහන්න මේකේ පරිමාවනේ. එහෙනම් බෙදන්න සාන්ද්‍රණයෙන් H2SO4 පරිමාව සමානයි. මම මෙහෙම ගන්නම්කෝ. 0.21 මවුල බෙදීම 2 සාන්ද්‍රණයේ 5යි MOL DM වෙන 3. මෙයාට මෙයා කැපිලා. හරිද? 0.21 බෙදීම 10යි ඝන ඩෙසිමීටර්. ඒ කියන්නේ 0.021 ඝන ඩෙසිමීටර්. ඕන ඝන සෙන්ටිමීටර 1000න් වැඩි ගන්න. 21යි ඝන සෙන්ටිමීටර්. උත්තරේ 21යි ඝන සෙන්ටිමීටර්. මේක නම් මම පාස් පේපරයක්. අංක 2 ආවේ. 14 අංක 2. 21යි ඝන සෙන්ටිමීටර් 14 අංක 2. ඕන සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්නයක්. හරිද? 14 අංක 2. බලන්න ප්‍රශ්න අංක 15 පොඩ්ඩක්. T1 උෂ්ණත්වයේ හා P1 පීඩනයේදී දෘಢ සංයුත බඳුනතර N1 වායු ප්‍රමාණයක් අඩංගු වේ. මේ බඳුන තවත් වැඩිපුර වායු ප්‍රමාණයක් ඇතුළු කළ විට අලුත් උෂ්ණත්වය T2 සහ අලුත් පීඩනය P2 ය. පසුව එකතු කළ වායු මවුල ප්‍රමාණය වන්නේ. එන්නේ easy case එකක්. දාන්න PV සමාන NR. මොනවාද මේ ප්‍රශ්නද බං? දාන්න මේකට PV සමාන NR. ඇත්තටම මේක ලේසි එකක් නේ. මම දානවා මුලින්ම ආරම්භ එක අවස්ථාවට. එක අවස්ථාවට PV සමානයි NRT පීඩනය P1 පරිමාව අපි B කියලාම ගමු. මවුල ගාන N1 ලු N1 කියලා කියනවනේ. ඔව්. RT1 ඔන්න පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව කියන්නේ තව ටිකක් දැම්මහම අපි මවුල ගාන අපි දන්නේ නැහැ. දෙක අවස්ථාව. එහෙනම් P P2 ලු V V මයි. එක දුර භාජනයන්නේ. N ගාන N අපි දන්නේ නැති හින්දා RT2 අපෙන් අහනවා මොකක්ද අහන්නේ? පස්සේ දහු මවුල ගන්න වන්නේ. අහන අපෙන් අහනවා පසුව එකතු කරලා මවුල ගන්න වන්නේ කියලා. හරි. එතකොට මට සිද්ධ වෙනවා මෙහෙම වැඩක් කරන්න. අහන දැන් අවසානයේ මවුල N2 ප්‍රමාණයක් තියෙනවනේ. හරි. අවසානයේ N2 ප්‍රමාණයක් කියන අපි මවුල ගන්න දන්නේ නැහැ. හරිද? අවසාන අපිට N2 ප්‍රමාණයක් එහෙනම් P2V බෙදීම RT2. කොහොමනේ? මොන අවසානයේ මවුල ගන්න. හරිද? ආරම්භයේදී මවුල කීයක්ද? ආරම්භයේදී ඔව් ආරම්භයේදී N1 ප්‍රමාණයක් තිබුණා. දැන් N2 ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පස්සේ කොච්චරක් දාලාද? N2 වලින් N1 ප්‍රමාණය අඩු වෙන්න ඕන. අහන්න. පස්සේ දාපු ප්‍රමාණය හොයන්න. N2 වලින් N1 අඩු වෙන්න ඕන. හරිද? ඒ N2 සමානයි මෙන්න මේක. සහ ඊට කලින් වට සිද්ධ වෙනවා. N2 ට සම්බන්ධයක් අරගෙන. මොකද මෙතන V කැපෙන්න ඕනේ. නේද? මේක ගන්නම් 1 කියලා මේක ගන්නම් 2 කියලා. මම 2 එකෙන් බෙදන්න. නෑ මේක ගන්නම් ලේසියිනේ. මේක 2 කියලා ගන්න. 2 බෙදීම 1. ඒ කියන්නේ P2V බෙදීම P1V සමානයි. අතන N2R T2 බෙදීම N1R T1. V ට V කැපෙනවා R ට R කැපෙනවා. N2 සමානයි N2 සමානයි P2 N1 T1 බෙදීම P1 T2. දැන් අලුත් මවුල ගාන සමානයි මේකයි. මෙන්න අවසාන මවුල ගාන. මුලින් තිබ්බේ N1.
එහෙනම් පසුව එකතු කළ වායු මවුල පසුව එකතු කළ වායු ප්‍රමාණය සමානයි මුලින් N1 ප්‍රමාණයක් තිබ්බා පස්සේ N2 ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් වෙනස කියන්නේ N2 ගෙන් අඩු වෙන්න ඕන N1 කියන ප්‍රමාණය සමානයි. N2 කියන්නේ P2 N1 T1 බෙදීම P1 T2 ඍණ N1 ඔන්න ඕක සුළු කරන්න. හරි. එමොත් ගන්න N1 එළියට N1 එළියට මෙතන එනවා P2 T1 බෙදීම P1 T2 ඍණ 1 සමානයි N1 වතාවක් P2 T1 ඍණ P1 T2 බෙදීම P1 T2 ඔන්න උත්තරේ. එහෙම එකක් තියෙනවද? T1 P2 අන් N1 වතාවක් T1 P2 තියෙනවා. T2 P1 එකක් තියෙනවා. P1 T2 එකක් තියෙනවා. අංක දෙක. ප්‍රශ්නාංක 15 උත්තරංග දෙකෙන් 15 දෙක. ප්‍රශ්නාංක 15 උත්තරංග දෙක තමයි. එහෙනම් ඊසි කේස් එකක් අමාරු වෙන්නේ නේ. ප්‍රශ්නාංක 15 උත්තරංග දෙක තමයි. මාරම ලේසි.